අපි පටන් ගමු. හරි. එතකොට අපි ගිය සතියේ මේ වැඩසටහන පටන් ගත්තා online.lk වෙබ් අඩවියත් එක්ක කරගෙන යන මාස 6 paper class revision මේ වැඩසටහන. එතකොට අපි හඳුන්වා දීමේ වැඩසටහන තමයි ඇත්තටම ගිය සතියේ කරේ. ඒකෙදිත් අපි මේ විශාල වශයෙන් මේ වැඩසටහන නිබන්ධන ගෙදෙට්ටේ වල කරන විදිහට වඩා පොදු කාරණා ගණනාවක් සාකච්ඡා කරේ. අදත් අපි මේවා අපි නොමිලේ කිසිම අය කිරීමක් නැතුව නිදහසේ ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් වෙන විදිහට කරන වැඩසටහන් මේ දවස් දෙක. අදත් මම කියාගෙන යන්න දැන් මෙන්න මෙහෙම එකක් ආරම්භයේදීම කියන්න තියෙනවා. දැන් මාස 6 කියලා අපි හිතාගෙන හිටියේ මාස 6 වෙන්නේ ජනවාරි මාසෙට. ජනවාරි මාසේ සාමාන්‍ය පෙළ විභාගයේ තියෙනවා කියන උපකල්පනය නෙවෙයි ඇත්තටම තීරණය මත තමයි මේ මාස 6යි කියලා අපි කිව්වේ වැඩසටහනට. නමුත් අපිට හිතෙනවා මෙහෙම එකක්. දැන් ඔයා සමහර විට දන්නවා ඇති O level නෙවෙයි A level උසස් පෙළ විභාගේ කල් ගියානේ නොවැම්බර් වෙනකම්. A level නොවැම්බර් වෙනකම් කල් ගියා. දෙසැම්බර් 5 තමයි මම දන්න විදියට උසස් පෙළ අවසන් වෙන්නේ. එතකොට අපිට එතන ඉඳලා මාස 3ක් යන්න ඕනේ දල වශයෙන් සාමාන්‍ය පෙළ පටන් ගන්න. ඒ කියන්නේ ජනවාරි 5, පෙබරවාරි 5, මාර්තු මුල් සතිය විතර වේවි කියලා අපිට හිතෙනවා. ඒ ගැන සංවේදී වෙන්න සමහර විට ඔබ දන්නේ නැතුව ඇති මේ කතාව. හරි? මොකද උසස් පෙළ විභාගෙ තියලා එතන ඉඳන් මාස 3ක් බලාපොරොත්තු වෙනවා විභාග දෙපාර්තමේන්තුව සාමාන්‍ය පෙළ විභාගෙට ලෑස්ති වෙන්න. එනිසා යළිත් මේ වරත් මාර්තුම වෙයි වගේ එකක් තමා කියන්න තියෙන්නේ. එහෙම වුණොත් මේක තව කල් යනවා. දැන් එතකොට මෙන්න මෙහෙම දැන් මම ඕක කියනවත් එක්කම ඔයාට ආව හැඟීම කොයි වගේද? කෑ අපරාධි මම සැලසුම් සහගතව මේක කරගෙන ගියා කල් වැඩි වුණා. එතකොට මගේ ජීවිතේම තව මාස 3ක්. මාස 3 නෙවෙයි ඉතින් ඕක අනිත් දේවලුත් එක්ක එකතු වෙලා යනකොට අවුරුද්දක් විතර ජීවිතේම පරක්කු වෙනවා. වගේ හැඟීමක් ආවනම් ඔයා ඉන්නේ හොඳ ට්‍රැක් එකක. කාට හරි ආවනම් මෙහෙම හැඟීමක් සමහරු මාස 3ක් හම්බුණා කියලා එහෙම එකක් නම් ඒකට හේතු දෙක තුනක් ඇති. එකක් ඔයාගේ කම්මැලිකම, අනිත් එක තමයි තාම මේ වැඩේ පටන් අරන් නැති කෙනෙක්ට ආශිර්වාදයක්. දැන් මම ඔය හැමෝටම පොදුවේ කියන්නම් මේ වැඩේ විධිමත්ව පිළිවෙලට ජනවාරි නෙවෙයි ඊට මෙහා විභාගෙ තිබ්බත් ලියන්න ලෑස්ති වෙලා ඉන්න පිරිසක් ඉන්නවා. හරි? ඒ අය තමන්ගේ අර ආව ගැම්ම නැති කරගන්න එපා. නැති කරගන්න එපා. මේ ලැබිච්ච අතිරේක කාලය Tamanට ආශිර්වාදයක් කොට සලකගෙන හරි වැඩ ටික සැලසුම් කරගන්න මේ මාස 3ෙදිත්. සමහර විට ওই මාස 3ෙදි අපිට පුළුවන් වෙයි සමස්ත සිලබස් එකම යලිත් පුනරීක්ෂණය කරලා තක්කෙටම තහවුරු කරලා විභාගෙට යන්න. හරි? ඒසයි මාස 3 ලැබිච්ච එක ගැන දුක් වෙන අය, කල්ගිය එක ගැන දුක් වෙන අය මේ මාස 3ටත් යම් සැලැස්මක් හදාගන්න. ඒක එකක්. අනිත් එක මෙතෙක් වැඩ පටන් අරගෙන නැතුව නිකන් මේක කල් දදා හිටපු අය ඉන්නවනේ. ඒ අය දැන් ඔන්න මේක ආශිර්වාදයක් කරගෙන විධිමත්ව වැඩේ කරගෙන යන්න. දැන් මම ඔය කිව්වේ නිලම තොරතුරුත් නෙවෙයි, බොහෝ විට විය හැකි දේ. නිල තොරතුරු නෙවෙයි. කොහොම නමුත් තාම සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන දිනය නිශ්චිතව දැනුම් දීලා නැහැ. සංවේදී වෙන්න. හරි. එතකොට ඔය අතරේ මම මේ දවස්වල කරන්න යන කරමින් ඉන්න සැලසුම් කරමින් ඉන්න වැඩසටහන් ගැන කියන්න ඕන. විශේෂයෙන් මේ දෙමව්පියෝ ඉන්නවා නම් අහලා පහල එයා පොඩ්ඩක් ආවොත් හොඳයි. චුට්ටක් ඒගොල්ලන්ට ඇහෙන්න දාන්න මේ පෞද්ගලිකව හෑන්ඩ් ෆ්‍රී එහෙම ගහගෙන මේක අහනවා නම් ගෙදර අයට බාධා වෙයි කියලා ඒක පස්සේ කරන්න. දැන් චුට්ටක් අහගෙන ඉන්න මේ මගේ සැලැස්මක් තියෙනවා මෙන්න මෙහෙම වැඩක් කරන්න. මම දැන් භෞතිකව පන්ති කරන නගර ගණනාවක් තියෙනවනේ. නගර 7ක විතර මම පන්ති කරනවා. වරකපුල, මීරිගම, නිට්ටඹුව, ගම්පහ, කිරිඳිවැල, ගණේමුල්ල, කඩවත 7යි. ඊට අමතරව ඉතින් අපි ඔන්ලයින් උත් යම් ප්‍රමාණයක් වැඩ කරගෙන යනවා. මගේ තියරි පන්ති දෙක 10 සිද්ධාන්ත පන්තිය තියෙනවා සෙනසුරාදා 1:30 ඉඳන් 3 සෙනසුරාදා හවස 3:45 5:45. අපි ගම්පහ පන්තියම සජීවීව විකාශනය කරනවා. හරි. ඒ වෙලට සජීවීව සම්බන්ධ වෙන පිරිසකුත් ඉන්නවා. බැරි අයට පස්සේ රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඊළඟට සෙනසුරාදම 1:30 3:30 තියෙනවා 11 ශ්‍රේණියේ පන්තිය. ඒකත් ගම්පහ පන්තියම අපි සජීව විකාශය කරනවා. හරි.
අර රෙකෝඩින් ටික ගන්න පුළුවන්. දැන් සතර කම්මන්ත්‍රණය පැය ගානක රෙකෝඩින් සම්පූර්ණ තියරි. ඊළඟට ගුත්තිල වෙන නද ඔහොම මුළු පාඩම් සෙට් එකම ගන්න පුළුවන්. ඊට අමතරව ව්‍යාකරණ අපි කරපු සම්මන්ත්‍රණ ඒ දේවල් කරන්නත් පුළුවන්. ඒ ක්‍රමය මොකක්ද කියන එක තව සතියක් ඇතුළත මේ ඉදිරි දින කීපය ඇතුළත කොහොමද ඔයා රෙකෝඩින් පැක් එක අරන් බලන්නේ කියන එක මම කියන්නම් ඔයාලට දැනුම් දෙන්නම්. මේ අපේ වෙබ්සයිට් එක හරහාමයි. දැන් කවුරු හරි අදම සම්බන්ධ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාට පුළුවන් පහුගිය සතියේ රෙකෝඩින් එක බලන්න. ඒක අනිවාර්යෙන් බලන්න. ඒකේ අපි ගොඩාක් දේවල් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඊළඟට මේ විටින් විට ඔබට මතුවෙන ගැටලු දැන් මම හරි සතුටුයි ගිය සතියේ අපි මං හිතන්නේ 10 ගානකට ඉගෙනුවා. හරි. ඒ අයට මම කිව්වා මෙන්න මේ ਵਿਚාරය ලියලා එවන්න. එවල අඩුපාඩු හදාගන්න කියලා. රට පුරා විශාල ප්‍රමාණයක් මට පෞද්ගලිකව මගේ නම්බර් දෙකට දරා ගන්න බැරි ප්‍රමාණයක් මැසේජ් ආවා. එව්වා. හරි. ඒ සමහර ඒවා වැරදිලා අපේ මේ වෙබ්සයිට් එක හැන්ඩල් කරන අයගේ නම්බර් වලටත් යවලා තිබ්බා. නැහැ එවන්න මට. හරි. මෙන්න මේ අංක දෙක ඔයා මතක තබා ගන්න. ගෙදර තියෙන ෆෝන් වල සේව් කරලා දාන්න. 510යි 9006 හරි 7යි 6යි 601යි 63යි 45. ඕකට එවන්න ඔයා එවනකොට පුතා මට 9යි වසරයිත් එවන්න. 9 කෑලි දෙකක් වගේ එවන්න. හරි. වසරත් එවන්න. වසර කියන්නේ 11 වසර තමයි. නමුත් සමහරව ඉන්න ඔය කලාතුරකින් 10 අයත් සම්බන්ධ වෙලා මට කියන්නේ. එතකොට මට පූර්ව නිගමනයක ඉඳගෙන ඔයාගේ ਵਿਚාරය බලන්න පුළුවන්. මම කියපු විදිහට ගොඩාක් අය ලියලා ඉවලා තිබ්බා. මෙහෙම ලිව්වොත් හරිද කියලා අහලා තිබ්බා. තිබ්බ වැරදි වලට මම වොයිස් මැසේජ් වලින් රිප්ලයි කරා. හරි. වැඩේට එන්න. හරි. තවත් මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් පෞද්ගලිකව මෙතන මේ වෙලේ මට උත්තර දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවනේ chat එකේ දාන්නේ මට. හරි. ඒවත් මම උත්තර දෙන්න. තෝරාගත්ත ප්‍රශ්න වලට. ඊට අමතරව පුතේ ඔයා මේ මොකක් හරි ඍජු ප්‍රතිචාර ඕන නම් මේ අංක දෙකෙන් එකකට මට මැසේජ් එකක් දාලා ඒ වැඩේ කරන්න. හරි. එතකොට අපි සිද්ධාන්ත පන්තියේ මේ දවස්වල කෑරගලේ අවසන් කරලා මගවිසතුරු පටන් ගන්න බලාගෙන ඉන්නවා. දැන් මම දන්න විදියට බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ විභාගයේ දෙවෙනි වාර විභාගේ පටන් ගන්නවා මේ මාසේ කියන්නේ ජූලි මාසේ 29. ඊළඟට වයඹ පටන් ගන්නවා 22. මට ආරංචි වෙච්චා. සබරගමුවත් ඊට සාපේ 28ද කොහෙද පටන් ගන්නවා සබරගමු පළාතේ. හරි. I think අපිට ලොකු වාසියක් තියෙනවා. දැන් උදාහරණයක් බස්නාහිර ගම්පහ අයට වයඹ පේපර් එක බලලා හැම විෂයකම බලලා විභාග ලියන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මම ඇත්තටම මේ වගේ වැඩසටහනකින් හරි සිංහල ප්‍රශ්න පත්‍රයට කලින් දවසේ වගේ මේ වයඹ ප්‍රශ්න පත්‍රය නිකුත් වුණාම ඒකේ PDF එකක් එවලා අපේ ළමයින්ගෙන් ලැබෙනවනේ ඒක. එවලා මේ ගම්පහ ප්‍රශ්න පත්‍රයට කලින් අපි ඒකත් බලලා යන විදිහේ හරි ඒ විභාග ආසන්නයේ ටිකක් රැ වෙනකම් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා වගේ වැඩසටහන් කරමු. හරි. ඊට පස්සේ මම දැක්ක ඇත්තටම මේ ගොඩාක් ළමයින්ගේ විචාර ලිවීමේ යම් අඩුපාඩු ගොඩක් තිබ්බා. විශාල වශයෙන් තිබ්බා. ඒක ඒ කියන්නේ ඒගොල්ලෝ ඒවා හදලා මට එව්වත් එක්ක. පුතේ ඔයාගේ මෙන්න මේ අඩුපාඩුව තියෙනවා. මේක මට හදලා ආයේ ලියලා එවන්න කිව්වම අනේ පැය දෙක තුනක් යද්දි ආපහු එවපු ළමයිනුත් ඉන්නවා. හොඳයි. මට ඒ කියන්නේ ගිය සතියේ පටන් ගත්ත වැඩසටහන ගැන හරි සතුටුයි ඒ ගැන. හරි නියමයි. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න. හරි. ඒකෙන් ප්‍රයෝජන ගන්න ඒ WhatsApp කරන වැඩෙන් කියන්නේ මමමයි බලන්නේ ඒක. මමම වාට පෞද්ගලිකව රිප්ලයි කරනවා 1000ක් 1500ක් ආවත්. හරි. දවස් දෙකක් දෙන්න මම රිප්ලයි කරනවා හැබැයි. ඊළඟට මේ සම්බන්ධ වෙලා ඉන්න හැමෝම අපේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙන්න. එහෙම රෙජිස්ටර් වෙන ක්‍රමයක් තියෙනවා. ඔයාට ඔය පේන අංකයක් තියෙනවා. ඒ අංකයට මැසේජ් කරන්න. ඒකේ ලියාපදිංචි වෙන්න. ඒතර ලබන මාසේ ඉඳලා හරි පිළිවෙලට මේ වෙලාවට සම්බන්ධ වෙලා වැඩේ යන්න. ඊළඟට ඔය රසාස්වාදය කරන අයට ලබන බ්‍රහස්පතින්දා 3 වෙනිදා නේද? 3 වෙනිදා බ්‍රහස්පතින්දා රෑ 8:30 ඉඳලා මම සම්මන්ත්‍රණයක් දාලා තියෙනවා රසාස්වාදයක් ලියන හැටි කවි පන්ති කීපයක් විචාර කීපයක් එතෙන්දී සාකච්ඡා කරමු. ඒ ගැනත් හිතවතුන්ට මතක් කරන්න. හරි. අවශ්‍ය දේවල් අහන්න. මෙන්න මේක තේරෙන්නේ නැති දැන් ඔය දේවල් අහන්න. දැන් පහුගිය දවස්වල මගේ තියරි පන්ති දෙකත් නොමිලේ විකාශනය කරලා විශාල පිරිසක් මේකට සම්බන්ධ වුණා. ඒ වගේම තමයි ඔයා කෙසේ හෝ කුමන ආකාරයකින් හරි මෙන්න මේ පොත් දෙක ඉක්මනින් තමා සතු කරගන්න. හරි. සාහිත්‍ය පේජ් එකේ දාලා තියෙනවා. මගේ පේජ් එකේ දාලා තියෙනවා. ඊළඟට ඔව් මේ දවස්වල මේ සෑහෙන ප්‍රමාණයක් දවසකට COD කරමින් පවතිනවා. 10 විචාර පොත සහ 11 විචාර පොත. මේවා තව ලං වෙලා කියවන්න අමාරු නිසා දැන් මේ අතිරේකව කියවමින් යන්න
හරි මේ ගුරුවරුත් පාවිච්චි කරන මේ සම්බන්ධ ප්‍රශස්තතම කෘති මේක තමයි. හරි. ඊළඟට රසාස්වාදයේ වැඩපොත තාම ගන්න බෑ. ඒ කියන්නේ ඉල්ලුවා මම කියන්නේ මේක ඉවරයි මුද්‍රිත ප්‍රමාණය ඉක්මනින් දෙන්න. හරි. ඊළඟට මම මේ දැන් ඔය ගෙවල් වල අය අහගෙන ඉන්න නිසා කියන්නේ මේ යම් වැඩසටහනක් ලෑස්ති කරලා තියෙනවා පොඩි චාරිකාවක් යන්න අපිට තියෙන පාඩම් හතරක් ඍජුව සහ එහෙම නොවන දේවල් ගණනාවක් ආවරණය කරන වැඩසටහනක් මේ අපේ කෙලින්ම කැලණියට යනවා. කැලණියේ විභීෂණ දෙවියෝ ඔතෙන්ට තමයි සැලලිහිණිය ආවේ. සමහරු කැලණි ගිහිල්ලා තියෙනවා නමුත් විභීෂණ දෙවියෝ දැකලා නැහැ. හරි. එතෙන්ට යනවා. මගවිසිතුරු පාඩම ගැන විශ්වවිද්‍යාලයේ අනුග්‍රහයෙන් අපි එතන ටික වෙලාවක් කතා කරනවා. හරි. ඒ ගැන කතා කරනවා. ඊට පස්සේ මෙහෙම රවුමකින් කෑරගලට එනවා. හරි. කෑරගලට තමයි හංසයා ආවේ. එතන හංස සංදේශයේ ගමනාන්තය කෑරගලේ වැජඹේ මේ ලෙසින් සිට තව මෙහෙම එනවා. මෙන්න මෙතන තුම්මන් හන්දිය මෙතෙන්දී අපි දෑතේ කරගැට සිඹ සනසන්නට ප්‍රබුද්ධ ඒ වගේම තුම්මන් හන්දිය නවකතාව ගැන කතා කරනවා. තව පොඩ්ඩ දුරක් ගියාම කේ ජයතිලක ඉන්නවා කියලා කියන්නේ එතුමා නම් ජීවතුන් අතර නැහැ. අපට වැසිකිළියක් කෙටි කතාව ගැන හරි. අර මේ ඔග්ගල මහා ප්‍රඥා මාටින් වික්‍රමසිංහ වගේ කන්නිමහර ප්‍රඥා කේ ජයතිලක. ඒතර පාඩම් හතරක් එක ට්‍රිප් එකකින් අවසන් වෙනවා. එක ට්‍රිප් එකකින් පාඩම් හතරක් ආවරණය වෙන වැඩසටහනක් අපි ලෑස්ති කරලා තියෙනවා. හරි. මේක අපි බලාපොරොත්තු වෙන්නේ දෙමව්පියොත් උනන්දු වෙන්න මේ ගැන. හරි. මේක මේ දැන් බස්නාහිර පළාත් මගේ ෆිසිකල් එන දරුවන්ට තමයි භෞතිකව පන්ති වලට සම්බන්ධ වෙන දරුවන්ට තමයි ඇත්තටම සම්බන්ධ වෙන්න පුළුවන්. අනිත් අයට අමාරුයිනේ. මගේ පන්ති පැමිණෙන දරුවෙක් වෙන්න ඕන. එහෙම නොවන කෙනෙක්ට මේකේ ප්‍රවේශ වෙන්න අවසර නැහැ. හරි. එහෙම වුණාම ගැටලු ගොඩාක් මතුවෙන නිසා. හරි. ඊළඟ එක මේක අපි බලාපොරොත්තු වෙන දිනේ තමයි අගෝස්තු 8 සිකුරාදා මේ වෙනකොට වාර විභාග අවසන් සහ පෝය දවසක් එදා. පෝය උනත් මේ දෙක පන්සල් දෙකක් ඒ දෙකේ තියෙන බාධක මොන හරි තියෙනවා නම් කැලණිහිට නම් විශාල සෙනගක් එනවා. ටිකක් උදෙන් එතෙන්ට ගිහිල්ලා කෑරගල එහෙම විශාලම ප්‍රමාණයක් නැහැ දරා ගන්න පුළුවන්. හරි. දැන් අපේ චාරිකාවට මේකට කී දහහක් සම්බන්ධ වේද කියලා කියන්නත් බෑ. හරි. දැන් අපි විධිමත්ව සැලසුම් කරගෙන ඉන්නවා. හරි. ඒක මම මුලින් මතක් කරනවා මේක දෙමව්පියොත් උනන්දු වෙන්න වටිනා දවසක් එනවා. අර ගොඩාක් හවස් වෙන්නේ නැතුව හවස 3 4 5 වෙනකොට මේ වැඩේ ඉවර කරන්න පුළුවන් වෙන මට්ටමින් අපි අවසන් කරගෙන යනවා. හරි. ඔය වැඩ ටික තමයි ඉදිරි සැලසුම්. දෙවෙනි වාර විභාගයේදී ඔයාව අතාරින්න නැතුව දෙවෙනි වාර විභාගය වෙනුවෙන් ගොඩාක් වැඩ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි. අපි අද මෙහෙම කරනවා 10 11 මේ හැම දිනෙකටම සම්බන්ධ වෙන්න පුළුවන් මට්ටමින් මේ ටිකක් ਵਿਚාර ටිකක් සාකච්ඡා කරගෙන යනවා. හරි. අපි බලමු. අපි ඒ ට්‍රිප් එක සම්බන්ධ ට්‍රිප් එකට දෙමව්පියන්ට එන්න පුළුවන්ද? ඒ වගේ දේවල් අපි පස්සේ සාකච්ඡා කරගමු. මම ඒක කිව්වේ මේ දැනට පොඩ්ඩක් මේ මතයක් ගොඩනගන්න මෙහෙම එකක් අපි කරනවා කියලා පොඩි රාවයක් යවන්න මට්ටමින් කිව්වේ. හරි. දෙමව්පියෝ ඉතින් ආවේ නැහැ කියලා ගැටලුවකුත් නැහැ. දෙමව්පියෝ පන්ති නෙවෙයි අපි අගේට වැඩේ කරලා යන්නේ. ඉතින් ඔය දෙමව්පියෝ එන්න අහන්නේ ඒක ගැන යම් පොඩි මේකක් තියාගන්න පොඩි එහෙම චලනය වෙන මේක හරියට සංවිධානය වෙයිද ගෑනු ළමයි පිරිමි ළමයි එකට යනවද ඔන්න ඔය වගේ දේවල් එක්කනේ ඒව ගැන මම විස්තර පස්සේ කියන්න. හරි. දෙමව්පියන්ට ඉතින් බලමු. හරි. කොලයක් ගන්න. අරගෙන මෙන්න මෙහෙම නම වසර ආගේ විස්තර WhatsApp අංකේ හරි ආයතන දාන්න. හරි. දැන් ඒ කොළ හදන්න බැයි නම් මට එවන කොලේ මෙහෙම තියාගන්න. දැන් කොළ හදන්න බැයි නම් කටුවට ලියා ගන්න. හරි. ටිකක් වැඩිපුර කතා කරන්න පුළුවන් ප්‍රශ්න. දැන් අර කලින් වීඩියෝ එකේ මම කතා කරේ උග්ගසේන ගැන. හරි. ඒ තොරතුරු ගොඩාක් කතා කරා. අර දෙමව්පියෝ මේ උග්ගසේනගේ තීරණය හමුවේ උග්ගසේනගේ දෙමව්පියන්ගේ ක්‍රියාකලාපය සහ විද්‍යාධ්‍යයනියගේ පියාගේ ක්‍රියාකලාපය ගැන හරි ඒක හරි වැදගත්. ගිය අවුරුද්දේ කියන්නේ මේ අවුරුද්දේ තිබ්බ මේ අලුත්ම මේ කියන්නේ මේ වර තිබ්බ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්නයක්. හරි. ඒක ලියලා මට එවන්නේ නැහැ. තාමත් එවපු නැති අය ඉන්නවනේ. ඒක හරි වැදගත්. ඒක බලන්න. හරි.
අද මම සතර කම්මාන්ත්‍රණය වගේ ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරනවා. හරි. මෙහෙම ලියාගන්න. මෙහෙම ලියාගන්න. මහෞෂධ පඬිතුමා සතුව තිබූ මහෞෂධ පඬිතුමා සතුව තිබූ මහෞෂධ පඬිතුමා සතුව තිබූ හරි මහෞෂධ පඬිතුමා සතුව තිබූ එක ස්ථානෝචිත ප්‍රඥාවත් ස්ථානෝචිත ප්‍රඥාවත් ස්ථානෝචිත ප්‍රඥාවත් හරි දෙක කාර්ය සංවිධානයත් කාර්ය සංවිධානයත් ස්ථානෝචිත ප්‍රඥාවත් කාර්ය සංවිධානයත් ස්ථානෝචිත ප්‍රඥාවත් කාර්ය සංවිධානයත් යටින් යුද්ධ ජයග්‍රහණය සඳහා යුද්ධ ජයග්‍රහණය සඳහා යොදාගත් ආකාරය 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 උම්මග්ග ජාතකයේ විස්තර කෙරෙනුයේ මහෞෂධ පඬිතුමා සතුව තිබූ එක ස්ථානෝචිත ප්‍රඥාව දෙක කාර්ය සංවිධානය යටින් යුද්ධ ජයග්‍රහණය සඳහා යොදාගත් ආකාරය උම්මග්ග ජාතකයේ විස්තර කෙරෙනුයේ උම්මග්ග ජාතකයේ විස්තර කෙරෙනුයේ පාඨක සිත් ඇද බැඳ ගන්නා ආකාරයෙනි. පාඨක සිත් ඇද බැඳ ගන්නා ආකාරයෙනි. පාඨක සිත් ඇද බැඳ ගන්නා ආකාරයෙනි. හරි. නිර්දිෂ්ට කොටසින් නිර්දිෂ්ට මෙන්න මේ දෙක තමයි වැදගත්ම. නිර්දිෂ්ට කොටසින් නිර්දිෂ්ට කියන්නේ අපිට නියමිත කොටසින් පුතා ටයන් අල්ප ප්‍රාණ. හරිද? නිර්දිෂ්ට කොටසින් නිර්දිෂ්ට කොටසින් ඒ කියන්නේ සතර කම්මන්ත්‍රණේ පාඩමින්. හරි? එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් පැහැදිලි කරන්න. 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 හරි ලැස්සිමු. හරි පුතා හරි. ආයෙ පාරක් ප්‍රශ්නේ කියනවා. මම දන්නවා. මේ ප්‍රශ්නේ අපි මුද්‍රණය කරලා වගේ එවන්න නැත්තේ එහෙම එව්වහම මේ
එහෙම ලැබෙන්නෙත් නෑනේ සමහරුන්ට එහා මෙහා වෙනවා. ඊට පස්සේ මේ වීඩියෝ එක පස්සේ බලන කෙනෙකුට ආයෙ ප්‍රශ්න හොයාගන්න ගියාම ගැටලුව. ඒ නිසා තමයි මේවන්නේ නැති මම ආයෙ කියන්නම්. හරි. මහෞෂධ පඬිතුමා සතුව තිබූ. එහෙම තමයි පටන් ගන්න. මහෞෂධ පඬිතුමා සතුව තිබූ කියලා ලිව්වා. ඒක යටතේ අංක 1. ඒක යටතේ අංක 1 මොකද්ද? ස්ථානෝචිත ප්‍රඥාවත්. අංක 2 කාර්ය සංවිධානයත්. කාර්ය සංවිධානයත්. කාර්ය සංවිධානයත්. හරි. යටින් ලියනවා යුද්ධ ජයග්‍රහණය සඳහා යොදාගත් ආකාරය. කාර්ය සංවිධානයත් යුද්ධ ජයග්‍රහණය සඳහා යොදාගත් ආකාරය. උම්මග්ග ජාතකයේ විස්තර කෙරෙනුයේ පාඨක සිත් ඇද බැඳ ගන්නා ආකාරයෙනි. පාඨක සිත් ඇද බැඳ ගන්නා ආකාරයෙනි. හරිද? නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දෙමින් පැහැදිලි කරන්න. නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දෙමින් පැහැදිලි කරන්න. දැන් පුතා වැඩේ පැහැදිලි. ඔක තමයි අපේ ප්‍රශ්නේ. ඉතින් මේක මේ උපුටගන්නේ හරිද? මේ අපේ සතරකම් මන්ත්‍රණයේ පාඩම මොකද්ද? උම්මග්ග ජාතකයනේ. හරි. උම්මග්ග ජාතකය. ඉතින් උම්මග්ග ජාතකය ජාතක කතා පොතේ තියෙනවා. ඒ වගේම මේක වෙනම පොතකුත් වෙනවා. ජාතක පොත ලියන්න වැඩේ මේ ලොකු ප්‍රොජෙක්ට් එකේ මූලිකත්වය අරගෙන කටයුතු කළේ වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයා. හරි. වීරසිංහ ප්‍රතිරාජ අමාත්‍යවරයා. අපි ඇමතිවරු දෙන්නෙක් අපේ පොත්වලට සම්බන්ධව කතා කරනවනේ. ජාතක පොත ලියන වැඩේදී මූලිකත්වය ගත්තේ වීරසිංහ ප්‍රතිරාජ. ඒ වගේම ගුත්තිල කාව්‍ය ලියන්න ආරාධනා කළේ කවුද? සලාවත ජයපාල. සලාවත කියන්නේ හලාවත. සලාවත ජයපාල මැතිදුන් කලෙන් ආරාධනා සතොසින්. සමහර තැනක කියනවා මේ උම්මග්ග ජාතකයේ ලිව්වේ වීරසිංහ ප්‍රතිරාජ කියලා. උම්මග්ග ජාතකය කියන්නේ මුළු ජාතක පොත නෙවෙයි. ජාතක පොතේ උම්මග්ග ජාතකයේ කොටස දිගම ජාතකය වීරසිංහ ප්‍රතිරාජ ලිව්වා කියලා. දැන් අපි මෙහෙම හරි වීරසිංහ ප්‍රතිරාජ ලිව්වා කියලා. හරි. ඒක ඕනේ නැහැ. ජාතක පොත ජාතක කතා 547යි. දිගම ජාතකය උම්මග්ග ජාතකය. උමගේ කතාව ඇතුළත් ජාතකය. මේ ජාතක කතාව දේශනා කිරීමේ අරමුණ තමයි හරි මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමය විෂද කිරීම. ප්‍රඥා මහිමය. මහෞෂධගේ ප්‍රඥා මහිමය හෙළි කිරීම. මහෞෂධගේ ප්‍රඥා මහිමය විෂද කිරීම. පැහැදිලි කිරීම. හැබැයි ඒ විෂද සයන්න ඕක වෙන්න ඕනේ. පැහැදිලි විෂද ඕක. හරි. එහෙම නැත්නම් බෝධිසත්වයන් බෝධිසත්වයන් බෝධි දියන්න මහ ප්‍රාණ සත්ව අල්තයනු දෙකක් වෙනවා. බෝධිසත්වයන් වහන්සේ ප්‍රඥා පාරමිතාව පිරූ ආකාරය දැක්වීම. ප්‍රඥා පාරමිතාව පිරූ ආකාරය දැක්වීම. තමයි උම්මග්ග ජාතකයේ දේශනා කිරීමේ අරමුණ. පුතා ඔය මේක ඇවිල්ලා මේ ඥානය ගැනනේ කතා කරන්නේ. දේශපාලන උපක්‍රම ටික. දැන් අපි මොකටද උම්මග්ග ජාතකය ඉගෙන ගන්න? අපි කොච්චර දැන් මේ වෙනකොට දේශපාලන උපක්‍රම, යුද උපක්‍රම කොයිතරම් දේවල් කතා කරනවද? මේ වෙනකොට තුන්වෙනි ලෝක යුද්ධයක් පිළිබඳව කතා කරනවා. දැන් පොඩ්ඩක් යුද ගිනි නිවිල යුද පොඩ්ඩක් නිකන් ඒවා සමනය වෙලා වගේ එකක් ඇති. නමුත් අපි කතා කරනවනේ එහෙම එකක්. ඇමරිකාව, රුසියාව, චීනයේ දායකත්වය, ඊට පස්සේ ඇෆ්ගනිස්තානය මේ රටවල් එක්ක ඇති වෙලා තියෙන ඉරානය, ඉරාකය මේ ඇලන්ත අර්බුදයක් පිළිබඳව. එතකොට දැන් මම මේ ප්‍රශ්නෙන් එළියට ගිහිල්ලා වෙනම ටිකක් කියන්නේ. හරි ආයෙ මං ආපහු එනවා එතෙන්ට. හරි. එතකොට මේ ඇත්තටම රාජ්‍ය පාලකයෙක් උපක්‍රමශීලී විය යුතුයි. බලන්නකො මහෞෂධ කොච්චර උපක්‍රමශීලී වුණාද. හරි. එයා මේ යුද්ධයක් පිළිබඳ ඉංගියක්වත් නැති වෙලාවක කිසිම සතුරු අනතුරක් නැති වෙලාවක දූරදර්ශීව කල්පනා කළා මගේ රට පොඩි රටක්. මේ රටේ රාජ්‍ය පාලකයා දුර්වලයි.
ඒ නිසා අනාගතයේ සතුරු ආක්‍රමණයක් ප්‍රබල රාජ්‍යයකින් එල්ලවිය හැකි. ඒ නිසා ඔහු රාජ්‍යයේ ආරක්ෂාවට විවිධ පියවර ගත්තා. ඔයාලට මතකද? ඔයාලට මතකද? හරි. මෙන්න මේ පියවර මතකද? ඔයා එකින් එක සටහන් කරගත්තත් කමන්නේ. එක නගරය වටා ඉදිකලා මොනවාද? නගරය වටා ඉදිකලා ප්‍රාකාර, බැමි, දියාගල්, මඩාගල්, වැලි අගල් ඉදිකලා. කටුවට ලියාගන්න. කොහේ හරි තැනක වෙනම සටහනක් හදන්න. මේ සඳුදා හවස පන්තියේ වෙනම ෆයිල් එකක් ඕපන් කරන්න. කොළ කොළවල ලියාගන්න මේ කියන වැදගත් දේවල්. හරි. මහෞෂධ මියුලුනුවර ආරක්ෂාවට ගත් පියවර. හරි. මහෞෂධ මියුලුනුවර ආරක්ෂාවට ගත් පියවර. මොනවාද? නේ පොඩි තැන ඉඳලා යන් සමහර විට මේවා ඔයා දන්නවා වෙන්න පුළුවන්. හරි. පොඩි තැන ඉඳලා යන් චූටි තැන ඉඳලා අහගමු. මොනවාද? එක නගරයේ වටා ප්‍රාකාර තාප්ප බැමි දියාගල් මඩාගල් වැලි අගල් දිය මඩ වැලි අගල් ඉදිකලා. ඊළඟට මුරකුටි ඉදිකලා ආරක්ෂාව තහවුරු කළා. හරි. මුරකුටි ඉදිකලා ආරක්ෂාව තහවුරු කළා. ඊළඟට මොකද කළේ? ඉතා දියුණු චරපුරුෂ සේවාවක් ක්‍රියාත්මක කළා. ඉතා දියුණු චරපුරුෂ සේවාවක් ක්‍රියාත්මක කළා. ඉතා දියුණු චරපුරුෂ සේවාවක් ක්‍රියාත්මක කළා. ඉතා දියුණු චරපුරුෂ සේවාවක්. චරපුරුෂ කියන්නේ රහස් ඔත්තු. හරි බුද්ධියංශ සේවාවක් ක්‍රියාත්මක. මේකේ ආකාර කීපයක් තිබ්බා පුතා. එක තමයි එයා ඒ රටවල රජවරු සමීපයේ චරපුරුෂයන් රැඳෙව්වා. හරි. ඒ රටවල චරපුරුෂයන් සමීපයට ඒ කියන්නේ හැම රටක හැම රජෙක් ළඟම මහෝසධගේ චරපුරුෂයෙක් රැඳෙව්වා. හැම රටක හැම රජෙක් ළඟටම මහෝසධගේ චරපුරුෂයෙක් රැඳෙව්වා. හැම රටක හැම රජෙක් සමීපයටම චරපුරුෂයෙක් යවුවා. කොහොමද එහෙම කළේ? ඒ කියන්නේ අපි නිකන් කියනවනේ මේකේ රටවල් 100ක් තිබ්බා කියලා. 100 හැම රටකම හැම රජෙක් ළඟම චරපුරුෂයෙක් හිටියා. ඒ කියන්නේ මෙහෙමයි කළේ. දැන් මියුළු නුවරට එනවනේ පිටින් වෙලෙන්දු. මේක මියුළු නුවර. මේ යුද්ධයක් එහෙම නැති කාලේ මියුළු නුවරට පිටතින් ආවා මේ මොකෙක් හරි වෙළඳාමට ආව වෙලෙන්දෙක්. මොන හරි රටකින්, කොයි හරි රටකින්. එහෙම ආවහම මොකද කරේ? මේ මහෞෂධ දාලා ඉන්නවා කණ්ඩායමක් ඔය තම රටට පිට රටවලින් එන අය එක්ක යාළු වෙන්න. මේගොල්ලන්ගේ ටාගට් එක අරමුණ තමයි අර පිට රටවලින් ඇවිල්ලා තමන්ගේ රටට එන අය එක්ක හිතවත් වෙනවා. හිතවත් වෙලා මෙයාගෙන් තොරතුරු ඔක්කොම ගන්නවා. කොහේ ඉඳලා දාවේ, මොකද්ද රට, නිකන් කාලා බීලා සෙට් වෙලා ෆිට වෙලා කොහෙන්දන් ආවේ, මොකද්ද රට, මොකද්ද වාගේ රට, ඒ රටේ රජුරුව කවුද, එයා ඒ රජුරුව කොයි වගේ රජෙක්ද, මොනවද ඒ රජුරුව වැඩිපුර කැමති. දැන් අපිත් දන්නවනේ එක රජවරුන්ගේ තියෙනවනේ අමුතු පිස්සු. දැන් බලන්න ඔය අරාබියේ රජවරු රජකුමාරවරු කොටි හදනවා, සිංහයෝ හදනවා. මේ රත්තරන් වැසිකිලි පාවිච්චි. අන්න එහෙම පිස්සු තියෙනවනේ. දැන් එහෙම ඒගොල්ලන්ගේ වීක් පොයින්ට් එක, දුර්වලතාව හෝ ඒගොල්ලෝ වැඩිම කැමති දේ. ඒ වගේ දේවල් තොරතුරු ඔක්කොම මෙයා ගන්නවා. මේගොල්ලෝ ගන්නවා. අරගෙන ඒවා ඔක්කොම වාර්තා කරනවා මහෞෂධට. මහෞෂධ මොකද කරන්නේ? ඒ තොරතුරු ඔක්කොම සමාලෝචනය කරලා ඒ රජා ගැන යම් චිත්‍රයක් මවාගෙන ඒ රජුට ගැළපෙන කෙනෙක් පුහුණු කරනවා. තව චරපුරුෂයෙක් පුහුණු කරලා කියනවා ඔයා යන්න මේ රටට කියලා ඒ රටේ රජුරෝ යාළු කරගන්න. ඒ රජුරෝ වඩාත් කැමති ලස්සන කැටයම් වැඩ දාපු මිටට මැණික් ගල් අල්ලපු කඩුවලට. මේගොල්ලන්ගෙන් අරගත්ත තොරතුරු. ගිහිල්ලා ඒ වගේ කඩුවක් හදලා දෙනවා මහෞෂධ. දෙනවා. මේක අරන් ගිහිල්ලා දෙන්න ඒ රටේ රජුරවන්. මහෞෂධ හරි වැදගත් දෙයක් කළා. ඒ කඩුවේ කැටයම් අතර මහෞෂධගේ ලාංඡනය කෙටුවා. හොයන්න බැරි වෙන්න. කොටලා යවුවා. හරි. හැම රටක හැම රජෙක් ළඟම දැන් ওই විදිහට චරපුරුෂයෙක් රැඳෙව්වා. දැන් අර කඩුව අරගෙන ගියා කෙනා කියලා හිතන්නකෝ. රජුරවන්ට වැඳලා රජතුමනි මං ආවේ අහවල් රටේ ඉඳලා. කොයි රටේද කියලා හරියටම කියන්නේ මියුළු නුවර කියලා කියන්නේ වෙන කොයි හරි රටක ඉඳලා කියනවා. මට ඒ රටේ පා වෙලා ආවේ රජතුමනි. මම ඔබතුමාගේ කීර්ති නාමය අහලා ඔබතුමාගේ ජයගොස කිතුගොස අහලා මේ රටවැසියෝ වෙනුවෙන් කරන සේවය ගැන අහලා චාටු බස් කියලා රජුරුවන්ගේ හිත දිනාගෙන මම ඔබතුමාට මේ වගේ තෑග්ගක් ගෙනවා කියලා රජුරුවගේ ළඟම හිතවතා වෙලා ඉන්නවා. දෙකන රජුරුවන් කරන්නේ මොනවද, කියන්නේ මොනවද, රජුගේ පියවර මොනවද ඔක්කොම දැනගෙන වාර්තා කරනවා මහෞෂධට.
ඔය විදියට රටවල් 100 හැම රජෙක් ළඟම මහෝසතගේ චරපුරුෂයෙක් හිටියා. බලන්න ওই චරපුරුෂ සේවාවේ ප්‍රබලත්වය හිතන්නද වායේ. මේ ඇවිල්ලා අදටත් ඔය ක්‍රියාත්මක වන ලෝක බුද්ධියංශ බුද්ධි තොරතුරු සේවා නේද? අදට නම් කොච්චර දියුණු තාක්ෂණයක් තියෙනවද? වෙන මොකුත් ඕනේ නැහැ. මුන්ට මේ මැසේජ් එකක් SMS එකක් ගහ ගන්නවා පුළුවන්කම තිබ්බේ නැහැ නේ පුතා. WhatsApp කරන්නද තොරතුරු අරගෙන. ඒවා කටින් කට මොන හරි ක්‍රමවලින් මෙපෑ දැනුම් දෙන්න මහෝසතට. ආපහු රිප්ලයි වෙන්න. මේවා වේගවත් කරගන්නත් එපා. ඉතින් මේ විදිහට තමයි සතුරු සේනාවල් එනවා අනම්මන ඔක්කොම දැනක. දැන් ඔයා හිතන්නකෝ හැම රටක හැම රජෙක් ළඟම මහෝසතගේ කෙනෙක් ඉන්නවා. හැම රටක හැම රජෙක්ම මහෝසත විසින් යවන ලද කිසියම් උපකරණයක්. සෙරෙප්පු කොට්ටමක්, බඳ පටියක්, ඔටුන්නක්, කඩුවක්, කිනිස්සක් මොකක් හරි පාවිච්චි කරනවා. මම නිකමට කියන්නේ උම්මග්ග ජාතකයේ එක තැනකදී ඔප්පු කරනවා මහෞෂධ. ඔය රටවල් 100 රජවරු 100 දෙනාම මගෙන් අල්ලස් ගත්ත අය කියලා. අර ලෝගෝ එක තියෙනවනේ ඒව හොයන්න බෑනේ. ඒක කියන්නේ මේක ඥානයේ හිතාගන්න බැරි ප්‍රතිඵලයක්. මහෞෂධගේ බුද්ධිය. හරි ඒ වගේම බෝධිසත්වෝ ප්‍රඥා පාරමිතාව පිරූ ආකාරය. ආයේ සක්සුදක්සේ පැහැදිලි කරන කතාව. මේ තියෙන්නේ පොලිටිකල් දේශපාලන ගේම් ටික මේ තියෙන්නේ. හරි රජෙක් කපටි වෙන්න ඕනේ. ඉරානය, ඉරාකේ, රුසියාව, ඇමරිකාව. බලන එක එක්කෙනා හැසිරෙන ආකාරය තමන්ගේ වාසිය තකා ගන්න පැත්ත. මේකට ඉන්දියාව සම්බන්ධ කරගන්න හැටි, චීනය සම්බන්ධ කරගන්න හැටි, හරි රුසියාව සම්බන්ධ වෙන හැටි. හරි ඒගොල්ලන්ගේ කොහොමද ඒගොල්ලන්ගේ හැසිරීම මේ බලන්න. මගේ රට මේකනම් මගේ රට මේකනම් මගේ රට ළඟ ප්‍රබල රටක් තියෙනවා නම් මම මේ රටේ රජා නම් මම මේ රට යාළු කරගන්න ඕනි. මම මේ රට ඇයි මෙයාට හිතිච්ච ගමන් මාව යටත් කරගන්න පුළුවන් බලය තියෙනවානේ. මම මිත්‍ර සම්බන්ධතාවක් ගොඩ නගාගෙන හිටියාම එයාට එහෙම හිතුණා වුණත් බෑ. එයාට පොඩ්ඩක් අපේ පැත්තේ ටුවර් එකක් දාන්න කියලා කියනවා. ඕන කරන දේවල් හානි නොවන දේවල් දෙනවා. පේන්නේ නැද්ද ඔය ගිවිසුම් කියන්නේ දැන් ලංකාව ඉන්දියාව කියලා හිතන්නකො. සතුරු කර ගැනීම හානිදායකයි. ඊළඟට මෙන්න මෙහි තව ප්‍රබල රටක් තියෙනවා. ඒ රටයි මේ රටයි මාර යාළුයි. ඒ සම්බන්ධතාව මට හිතකරද? මට ඒක හිතකර නෑ. මට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. මොකද දැන් මෙයාට මගේ රට අල්ලන සිතුවිලි නැහැ. නමුත් මෙයා විසින් ඇති කරන්න පුළුවන්. එනිසා මම මොකක් හරි ක්‍රමයකින් අරයට හොරෙන් මෙයාවත් යාළු කරගන්න ගේම් එකක් ගහන්න ඕන. විතරකුත් නෙමේ මම මේ පුළුවන් නම් මේ මිත්‍රත්වයේ බිඳින්න, කොටවන්න මොකක් හරි ක්‍රමයකුත් හදන්න ඕනේ. මේ රාජ්‍ය පාලනයේදී උපක්‍රමශීලී වෙන්න ඕන. මත්ස්‍ය න්‍යාය. අතීත රාජාණ්ඩු ක්‍රමයේ තිබ්බේ මත්ස්‍ය න්‍යාය. මොකද මත්ස්‍ය න්‍යාය කියන්නේ? මත්ස්‍ය න්‍යාය කියන්නේ ලොකු මාළුවා පොඩි මාළුන්ව කනවා. ලොකු රටවල් පොඩි රටවල් යටත් කරගන්නවා. එහෙමනේ. ඊළඟට දැන් ඔන්න තියෙනවා තව එකක් නේ. දැන් මම ඔය එකක් කිව්වේ. දැන් තව එකක් තියෙනවා. මෙතන රටක් මට සතුරුයි කියලා හිතන්නකෝ. මට මාත් එක්ක හරි සතුරුයි. වලි. හරි. මෙතන තියෙනවා තව රටක්. ඒ රටයි මේ රටයි සතුරුයි. මම මොකද කරන්න ඕනේ? මම මේ රට සම්බන්ධයෙන් මොකද්ද කරන්න ඕනේ? කොහොමත් මෙයා සතුරුයිනේ. එයාට මෙයා සතුරුයි කියලා මම දැනගන්නවා. මම මෙයා යාළු කරගන්න ඕනේ. සතුරාගේ සතුරා මිතුරාය. සතුරාගේ සතුරා මිතුරාය. ඒක තියරියක්. මේවා තමයි රාජ්‍ය පාලනයේදී උපක්‍රමශීලී වීම. හරි. හරි. අපි ආයෙ අතෙන්ට යන්. තව තියෙනවා ගොඩක් හරි. ඔන්න ඒ රටවල රජවරු සමීපයට චරපුරුෂය දාලා දියුණු චරපුරුෂ සේවාවක් ක්‍රියාත්මක කළා. තව මොකද්ද කළේ? තව ඒ රටවල හැම රටක හැම රජෙක් ළඟම චරපුරුෂයෝ රැඳෙවුවා. දෙක ගිරාපෝතකයා මගින් තොරතුරු ගත්තා. ගිරාපෝතකයා මගින් තොරතුරු ගත්තා. තව මොකද්ද කරේ? එක දවස උපන් යෝධයෝ 10 යොදාගත්තා. එක දවස උපන් යෝධයෝ 10 යොදාගෙනත් සමහර දේවල් කළා. අපි දන්නවා ජයපානෝත්සවය විනාශ කළා. ළමයි කවුද එක දවස උපන් යෝධයෝ 10 කියන්නේ? මහෝෂධ ඉපදුණු දවසේ මහෝෂධගේ ගමේ එදාම ඒ ගමේ ඉපදිච්ච වෙනත් අය එයාගේ යාළුවෝ සෙට් එක. ඒගොල්ලෝ එක්ක තමයි එකට හැදෙන්නේ, වැඩෙන්නේ යාගේ යාළුවෝ.
එක දවස උපන් යෝධයෝ 1000. මහෞෂධගේ ගම මොකක්ද? මහෞෂධගේ අම්මා කවුද? තාත්තා කවුද? ක්ෂණිකව මේ ටිකට උත්තර ඔයාලට මතක් වෙන්නේ නැද්ද? මහෞෂධගේ තාත්තා තමයි සිරිවර්ධන සිටුවරයා. අම්මා සුමනා සිටු දේවිය. සුමනා සිටු දේවිය. එයාගේ ගම මියුළු නුවරට නැගෙනහිර පැත්තේ තිබ්බ නැගෙනහිර යවමැදුම් ගම. නැගෙනහිර යවමැදුම් ගම. මහෞෂධ කියලා කියන්නේ ඇයි? මෙයා ඉපදිච්ච දවසේ නැගිටිනවා, ඇවිදිනවා, කතා කරනවා. සක්‍රය ඇවිල්ලා ඉපදුණු ගමම්ම සක්‍රය ඇවිල්ලා මේ පුංචි කුමාරයා අතේ චූටි හඳුන් කෑල්ලක්, සුදු හඳුන් ගැටයක් අතමිට මලවල ගියා. දැන් මෙයා ඇවිදිනවා, කතා කරනවා. එතකොට මෙහෙම අතමිටම ලෝගෙන ඉන්නවා, දකින්නවා මේ කුමාරයාගේ අම්මා සුමනා සිටු දේවියගේ අම්මා. අහනවා මොකද්ද පුතේ ඔය අතේ? අතේ මිටම ලෝගෙන ඉන්නේ මොකද්ද? මෑණියනි මහා ඖෂධයක්. මෑණියනි මහා ඖෂධයක්. මෑණියනි මහා ඖෂධයක්. මේක තමයි මේ ලෝකයේ ඇති වෙන ඕනෑම කෙනෙකුට ඕනෑම ලෙඩකට බේත. ඕනෑම ලෙඩකට බේත. ඔව්. සිරිවර්ධන සිටුවරයාට තිබ්බ අවුරුදු 7ක් තිස්සේ සුවන වුණු හිසේරු ජාවක්. අර හඳුන් ගැටයෙන් ටිකක් ගලක උරච්චි කරලා වතුරට දාලා ඒ වතුර ටිකක් නළල දෙපැත්තේ ගෑව විතරයි. සිරිවර්ධන සිටුවරයාගේ හිසේරු ජාව නැත්තටම නැති වෙලා ගියා. අන්න එහෙම මහා ඖෂධයක් අතින් අරගෙන ආව හින්දා තමයි මේ කුමාරයාට මහා ඖෂධ කියලා නම දැම්මේ. එහෙම එකක් කළේ ඇයි? දැන් මේ බෙහෙත ඉල්ලගෙන විශාල පිරිසක් එනවා මෙයාගේ ගෙදෙට්ට. මෙයාගේ ගෙදෙට්ට එනවා. මෙයා ගැන ප්‍රසිද්ධ වෙනවා. ප්‍රසිද්ධිය ඇති කරන්න. ප්‍රසිද්ධිය ඇති කරන්න. ඉතින් මහෞෂධ හරි එක දවස උපන් යෝධයෝ 1000 යොදාගෙන හරි ඊටත් පස්සේ පුතා හරි තව මෙහෙම ප්‍රබල දෙයක් කළා. ඔයාට මතකද? මහෞෂධ මියුළුනුවර ආරක්ෂාවට ගත්ත පියවර මං කියන් ඉන්නේ. නගරය වටාත ප්‍රාකාර බැමි දියාගල් මඩාගල් ඉදි කළා. මුරකුටි අට්ටාල ඉදි කළා. ඉතා දියුණු චරපුරුෂ සේවාවක් ක්‍රියාත්මක කළා. ඒ චරපුරුෂ සේවාව ආකාර කීපයයි ඒ රටවල රජවරු සමීපයට චරපුරුෂයන් ඇවලා තොරතුරු ලබා ගත්තා. හරි ඊළඟට ඉරාපෝතක යලව්ව තොරතුරු ගත්තා. එක දවස උපන් යෝධයෝ 1000 යෙදෙව්වා. මම ප්‍රබල කාරණයක් කියනවා. මෙන්න මේක හොඳට බලන්න. මේක කාට හරි මේක චරපුරුෂ සේවාව නෙමෙයි ආරක්ෂාව වෙනුවෙන් ගත්ත පියවරක්. හරි මෙන්න මෙහෙම ඇඳගන්න. නගරය ඇතුලේ හිටපු දුප්පත් අය නගරයෙන් පිටත පදිංචි කළා. හරි නගරයෙන් පිටත හිටපු පොහොසත් අය නගරය තුලට ගෙන්න ගත්තා. හරිද? නගරයෙන් පිටත හිටපු පොහොසත් අය නගරය තුලට ගෙන්න ගත්තා. නගරයේ හිටපු දුප්පත් අය නගරයෙන් එළිය පදිංචි කළා. කෙරෙව්වා. එළියට දැම්ම කියලා කියන්නේ එපා. එළියෙන් පදිංචි කෙරෙව්වා. කාට හරි දෙන්න පුළුවන් මේක ටිකක් අමානුෂිකයි වගේ එකක් නෑ පුතා ඈ. හොඳට පරිස්සමින් තේරුම් ගන්න මේකේ මොකක්ද අමානුෂික. මෙන්න මෙහෙමයි. අහන්නකෝ. හරි. දැන් අපි හිතමුකෝ සතුරු සේනාවක් ආවා කියලා. ඇවිල්ලා රට වට කරගන්න. රට කිව්වට නගරේ වට කරනවා. නගරේ වට කරගත්තාම නගරය ඇතුලේ දුප්පත් අය හිර වෙනවා. දුප්පත් අය කියලා කියන්නේ ඒගොල්ලෝ ගාව ධන සංචිත ස්ථාවර සම්පතු නැහැ. එදා වේලා හම්බ කරගන්නේ මේ පන්තියේ භාවනාවක් පුතා ඈ. දැඩි කල්පනාවෙන් අහගන්න ඈ. හිත වෙන තැනකට යවන්න එපා ඈ. ඔයාට උනේ කලින් ඉඳලත් ඕක තමයි. නැත්තම් මේවා ඇහිලා නැත්තේ නෑ මීට කලින් ඇහිලා තියෙනවා. සතුරු සේනාවක් ආව රට වට කරගත්ත දුප්පත් අය ඇතුලේ හිර වෙනවා. දුප්පත් අය ගාව ධන සංචිත නෑ. ස්ථාවර තැන්පතු නෑ. හරිද? එතකොට ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? එළියට ගිහිල්ලා කැලෙන් සතෙක් මරලා දඩමස් ගෙනල්ලා විකුණනවා. මල් ඒ දේවල් කියන බේත් ද්‍රව්‍ය දර ගෙනල්ලා විකුණන එක. ඒතර ඒගොල්ලෝ එහෙම හැම වෙලේම නගරෙන් එළියට යන්න ඕනේ. ඇතුළට එන්න ඕනේ. හරි. අද දවල්ට කුලියක් මලියක් කරගත්තොත් තමයි රැයට කන්න හම්බ වෙන්නේ. එහෙමනේ පුතා. එහෙමනේ වැඩේ. ඉතින් රට වට කරගත්ත සතුරු සේනාවක් දැන් අර දුප්පත් අයට එළියට යන්න දෙනවද? දෙන්නේ නැහැ. මුන් ඇතුලේ හිර වෙනවා. මුන්ට දිගු කාලයක් අල්ලන් ඉන්න මේගොල්ලෝ ගාව ස්ථාවර තැන්පතු ධන තැන්පතු ජන සංචිත නැහැ. ධන සංචිත නැහැ. දැන් හිර වෙලා. කණ්ඩ නැහැ. ජීවත් වෙන්න විදියක් නැහැ. හරි. එදිනෙදා කුලියක් මලියක් කරගන්න විදියක් නැහැ. උද්ඝෝෂණය කරනවා. රායතුමනි අපි හිර වෙලා අපිට කණ්ඩ නැහැ. අපිට කණ්ඩ දෙන්න ඔයා සතුරන්ට රට යටත් කරලා දීලා හරි කමන්නේ අපිට කණ්ඩ දීපාන් කියලා කෑ ගහනවා. රජුට ප්‍රශ්න දෙකයි. එළියේ සතුරෝ ඇතුලේ තමන්ගේම මිනිස්සුන්ගේ ප්‍රශ්න. උද්ඝෝෂණ. හරි. ඒතකොට එළියෙන් ඒගොල්ලෝ පදිංචි කරපුවාම නිදහසේ එළියෙන් එන නගරෙට එන්න බැරි කමක් නැහැ නේ. ඇවිල්ලා අර ගනුදෙනු ඔක්කොම කරගන්නවා, කුලියක් මලියක් කරගන්නවා, හම්බ කරගන්නවා. සතුරෝ ආවොත් එළියේ ඒගොල්ලෝ ඉන්නේ ප්‍රශ්න නැහැ. මොනවා හරි කැලෑ කොළ කාලා හරි ජීවත් වෙනවා. දුප්පත් අය එළියේ හිටියාම මොකද වෙන්නේ?
ඒගොල්ලන්ගේ ධනය අනාරක්ෂිතයි. සතුරු හමුදාවක් ආවොත් සතුරු දුප්පතුන්ට නෙමෙයි පාර දෙන්නේ පොහොසතුන්ට. ඒගොල්ලෝ ගාව තියෙන ධනය සතුරු අරගෙන සතුරන්ගේ බලය වැඩි වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඇතුළට ගත්තා. ඇතුළේ ඉන්නකොට පොහොසත් අය ගාව ධන සංචිත ධන තැන්පතු ස්ථාවර තැන්පතු තියෙනවා. සතුරු හමුදාවක් වට කරගෙන කොච්චර කාලයක් හිටියත් ඒගොල්ලන්ගෙන් රජුට ලොකු ප්‍රශ්නයක් ඇති කරන්නේ නැහැ. ඒගොල්ලෝ ලොකුවට උද්ඝෝෂණ කරන්නේ නැහැ. අල්ලන් ඉන්න පුළුවන් කාලයක්. දැන් බලන්න මාර දූරදර්ශී කියන්නේ බුද්ධිය කියන්නේ ඥාණය කියන්නේ අනේ මන්ද ඒක තාගන්න බැරි තීරණ ඒවා. ඒ වගේම මියුළු නුවර මෙන්න මෙහෙම සකස් කරපු එකක්. කෙනෙක් මොන්නතරම් ප්‍රබල සේනාවක් ආවත් මොන්නතරම් පිරිස හිටියත් නගරයට පිවිසෙනවා තියා හිතන්නවත් බෑ. ඒ වගේම මේකේ තියෙන සංවිධිත ව්‍යුහය එක හැරෙන්නවත් බෑ. ඉතින් ළමයි මේක මේ ජාතක කතාව බුද්ධිය ගැන කතා කරන්නේ. උපක්‍රම ගැන කතා කරන්නේ. උපාය ගැන කතා කරන්නේ. හරි? ඉතින් මේ මහාචාර්ය දර්ශන රත්නායක මගේ විශ්වවිද්‍යාලේ මට සිංහල උගන්වපු මගේ ගුරුවරයා. මහාචාර්ය දර්ශන රත්නායක ලියනවා කෘතියක් පොතක් නැන සිළුමින. මේක ළමයි පුදුම වැඩක්. මේක හිතා ගන්න බෑ. ජාතක කතා කවියට නගපු අවස්ථාව වන තරම් තියෙනවනේ. මෝදෙව්දාවත සසදාවත කවුසිළුමින. මෝදෙව්දාවත මකාදේව ජාතකය ඇසුරෙන් සසදාවත සස ජාතකය ඇසුරෙන් පොළොන්නරු යුගයේදී ගී කාව්‍ය. ඊළඟට කවුසිළුමින දඹදෙණි යුගයේදී කවුසිළුමින දඹදෙණි යුගයේදී කුස ජාතකය ඇසුරෙන්. ඊළඟට කෝට්ටේ යුගයට ආවම ගුත්තිල කාව්‍ය, කාව්‍යශේඛර මහා කාව්‍ය, සත්තුබත්ත ජාතකය ඇසුරෙන්. තව කොච්චර තියෙනවද? සඳකිඳුරු දාකව, සම්බුලා දාකව, වෙස්සන්තර ජාතක කාව්‍ය, ජාතක කතා කාව්‍ය තොග වශයෙන් තියෙනවනේ. මේ මෑතක නූතන සාහිත්‍යයේ බිහි වෙච්ච ජාතක කතා කාව්‍ය. ඔයා විශ්වාස කරන්න. මුළු උම්මග්ග ජාතකයේම කවියෙන් ලියලා. අපේ වැඩපොතේ හරිද? අපේ වැඩපොතේ මෙන්න මේ කෘතිය මේකේ මගේ ටියුට් එකේ මං තැන තැන ඒ කොටසට අදාළ මේ කවිය දාලා තියෙනවා. නැනසිළුමින දෙවෙනි පැරකුම්බාවන් දඹදෙණි යුගයේදී ලිව්වේ කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත ලිව්වේ මොකද්ද? කවුසිළුමින. ඒක කවියේ චූඩාමාණික්කය. ඇයි මේකට නැනසිළුමින කියලා දාන්නේ? ඥානයේ හෙවත් බුද්ධියේ චූඩාමාණික්කය. කාටද මෙච්චර එඩිටර් වෙන්න පුළුවන්? උම්මග්ග ජාතකයේ කවියෙන් ලියන්නේ. දිගම ජාතකයේ කවියෙන් ලියන්නේ. එඩිටර් වෙන්න පුළුවන්. ඒ භාෂා හැකියාව, ඒ කවිකම තියෙන්නේ කාටද? හරි. මේක පුදුම වැඩක් ළමයි. ඉතින් මේකේ සමහර කවි මම දාලා තිබ්බා මේ අපේ මේ ටියුට් එකෙත් මම තැන තැන දැම්ම මේ මෙහෙම එකක් තියෙනවා කියලා හරි දැනගන්න ඕන නිසා. හරි. එතන සමහර ආකර්ශනීය කාරණා තියෙනවා. දැන් අපි අර සතරකම් මන්ත්‍රණයේ පාඩමේදී වුණත් පුතා එකවරම මේ නිකන් කට්ටිය හරි ආකර්ෂණය වෙන තැනක් නේ. සාල් එක ලාලා පාතට බානා කෙනෙකුන් මෙන් කේවට්ට බමුණා හිස වර්ජස් පිටක් කියලා. හරි. සතරකම් මන්ත්‍රණයේ ඉවර වෙනකන් අහගෙන ඉඳලා. ඒක හරි ලස්සනට මේකේ කියනවානේ. සතරකම් මතුරු නිමවා දෙදෙන මිතුරු පියුම් වන සතුරු සිටිති අඬු දෙක ලෙසට කතුරු. සතරකම් මන්ත්‍රණය ඉවර කරලා මිත්‍රයෝ දෙන්න කවුද? කේවට්ටයි බ්‍රහ්මදත්තයි ඉන්නවා. දෙන්න ඉන්නවා. ඉන්නකොට සිටිය සල් තුරවැද ඇසුවා රහස ගිරවද අප පමණි සිතුවද සිර උනා උන් ගිරා අඬු මැද. ගිරවගේ අඬු වලට අහු වුණා මේ දෙන්න. හරි. අපි විතරයි මේක දන්නේ සතරකම් කියලා හිතුවට ගිරවහන් හිටියනේ. පැතූ රජ ඉසුරු කළ ජඩ දහම ඇසුරු බමුණාගේ මසුරු වැටිනි හිස මත ගිරා වසුරු. පැතූ රජ ඉසුරු ප්‍රාර්ථනා කරපු පැතූ රජ ඉසුරු කළ ජඩ දහම ඇසුරු කළේ රජ ඉසුරු පැතුවේ කේවට්ටයා. හරි. බමුණාගේ මසුරු බමුණගේ. හරි. වැටිනි හිස මත ගිරා වසුරු ගිරා බෙටි වැන්නා. කිමෙයි හිස අල්වා බැලූ විට කටදල්වා. කට ඇරලා උඩ බලදි කට ඇරනවනේ. කටදල්වා සාල් එක ගල්වා පාන ලෙස යරි වසුරු ගිල්වා.
සාල් එක ගල්ලා මල්ලක දාලා පල්ලෙහාට එවනවා වගේ ආයෙ පාරක් බෙට්ට ගිල්ලලා. හරි. ක්‍රීන් අඬ නගලා අත්ෙන් උඩට නැගලා දැකපවිටු සඟලා ගුවන මතතුටු රැඟුම් රඟලා පොලාත්තෙන් උඩට ගිහිල්ලා ක්‍රීන් කියලා ගුවන උඩලා සතුටු නැටුමකුත් නටලා හරි කෑ ගහලා කියනවා. දැන් සකන ඕවිට පසුව යයි මුළු ලෝකෙට ගිරාපඬි කීවිට කොළ ගණුවයයි පෙරට ආවිට. දැන් කන් අයකට ගියා ඊට පස්සේ නොයෙක් 100,000 කන් වලට යනවා. හරි උඹ හිතුවට මේක හරියන්නේ නැහැ සතරකම් නෙවෙයි. ගිරවණියන් කිව්වා වගේ එකක් කළා. එහෙම කිව්වා අල්ලපියව ඕක කියලා. කේවට්ටය ඉස්සරහට ආවා. බායිනවා ගිරවා බැනිල්ලක්. අමන මරි මොට්ට වෙට්ට පිත්තල කට්ට බමුණකේ වට්ට අල්ලපිය මගේ බේට්ට. තෝ අල්ලයි මගේ නැට්ට නෙමේ බෙට්ට. බෙට්ට. අමන මරි මොට්ට වෙට්ට පිත්තල කට්ට බමුණකේ වට්ට අල්ලපිය මගේ බේට්ට. ගිරව බැනපු ඇටි. උපිරියට ලියනවා කවියෙන් අර අදහසම කවියෙන් කවියේ තියෙන එලිසමය වීරිත පද 4 රකිමින් අර අදහසම කියන්න කාටද පුළුවන්? ඒ කවිකම වැත්තෑවේ ආමුදුරුවන්ගේ අර ජන කවියට සමීප කවිකම හා සමානයි පුතා. ඒක සමාන කරනවා මිසක් ඊට වඩා තැනක තියෙනවා මිසක් ඊට වඩා අඩු තැනක නෑ. ඒක මරු. සවාට පුළුවන් නම් මේ පොත හොයාගන්න. නැන සිළුමින හෙවත් උමන්දානන්දේ මහාචාර්ය දර්ශන රත්නායක. මේක ඒ අවුරුද්දේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන දිනන හොඳම කවි පොත විදියට හරි පොත. හරි. එතකොට ඒකට දෙන නම බලන්නකෝ. නැන සිළුමින. ඥානයේ චූඩාමාණික්කය. ඒක අපේ ජාතක කතාව. හරි. දැන් සාමාන්‍යයෙන් ඔයා මට කියන්න නිකන් අපි පොතක් පතක් කියවනවා. මේ සීන් එකේ ඉන්න අය කියවන පොත මොකක්ද කියන එක කමක් නැහැ පුතා. ඒක ඩ්‍රැකියුලාද නවකතාද මොන හරි කමක් නැහැ නිකන් අත උස්සන්න පුතා. පොත් කියවනවා නිකන් සාමාන්‍යයෙන් අපි මාසෙකට සැරයක් හරි සතියකට හරි දැන් පුස්තකාලයක් පාවිච්චි කරන ඉස්කෝලේ පුස්තකාලයට නිතර යනවා. වැඩේ ඉන්නවනේ නේද ඔයා? ඒක මරු. දැන් විශේෂයෙන් මතක තියාගන්න ඔය ඉංග්‍රීසි මීඩියම් කරන අය එහෙම ඉන්නවා නම් හරිද? ඉංග්‍රීසි මීඩියම් කරන අය ඉන්නවා අනිවාර්යෙන් සිංහල පොතක් මාසෙකට සැරයක්වත් කියවන්න ඕනේ පුතේ. මාසෙකට සැරයක්වත් කියවන්න ඕනේ. හරි. මම ඔයාගෙන් අද ප්‍රශ්නයක් අහනවා. මට මේකට රිප්ලයි කරන්න. ඔය පොත් කියවන අය ඉන්නවා කියවනේ. හරි. ලංකාවේ ඉතාම ප්‍රකට ප්‍රසිද්ධ තුන් ඈඳුතු නවකතාව මොකද්ද? ඒක නෙමෙයි ප්‍රශ්නේ. තුන් ඈඳුතු කියන්නේ මොකද්ද පුතා? තුනක් එකට ඈඳලා. තුනක් එකට ඈඳලා. මොකක්ද තුන් ඈඳුතු නවකතාව? හරි කවුද ලියන්නේ? ලියන්නේ කවුද? මාටින් වික්‍රමසිංහ. හරි. මොකද්ද පළවෙනි එක? ගම්පෙරළිය. 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 ඊළඟට ගම්පෙරළිය ඊළඟ එක කලියුගය. කලියුගය. ඊට පස්සේ මොකද්ද? යුගාන්තය. තුන් ඈඳුතු කියන එකේ තේරුම මොකද පුතා? තුනක් එකට ඈඳනවා. හැබැයි තුනක් එකට ඈඳනවා. හැබැයි එක කොටස දෙක කොටස තුන කොටස කියලා දාන්නේ නැහැ. ඊළඟ විශේෂත්වය තමයි මම යුගාන්තය කියවනවා මේ දෙක කියවන්නේ නැතුව. ඒත් තේරුම් ගන්න බැයිද? පුළුවන්. තනි තනිව කියවා රස විඳිය හැකි වීමද විශේෂත්වයක්. එක පෙළට එක ලෙසට කියවාගෙන ගිය විට ඒ රසය තනි තනිව කියවීමෙන්ද රස විඳිය හැකි. තුනක් එකට ඇඳලා. තුන් ඈඳුතු නවකතාව. මම අහන ප්‍රශ්නේ ඔක නෙමෙයි මෙන්න මේකයි. මේකයි. මේ නවකතා තුනේ හරි ලස්සන සීන් එකක් තියෙනවා. ගමේ පෙරළියනේ පුතා. මේ ඇත්තටම ලංකා සමාජයේ වෙච්ච දෙයක් මේකේ තියෙන්නේ. හරිද? ලංකා සමාජයේ ඇත්තටම මේක වෙච්ච දේ. ගමේ පෙරළිය තමයි නන්දා පියල් විවාහය. පියල් කියන්නේ මේ සාමාන්‍ය පන්තියේ මිනිස්සෙක්. හරිද? එයා සල්ලි ටිකක් හොයාගන්න ඕන නගරයට ගිහිල්ලා වෙළඳාම් කරලා. නන්දා කියලා කියන්නේ කයිසාරුවත්තේ මොහන්දිරම්ගේ මාතර හාමිනේගේ දුව. හරි? මහගෙදර මේ වලව්වේ නන්දා විවාහ කරේ. ඕක තමයි ගමේ පෙරළිය. ඊළඟට හරි කලියුගයේ නිර්මාණය කරන්නේ මේ දෙන්නගේ දරුවෝ. නාලිකාලා ඇලන්ලා කලියුගයක් නිර්මාණය කරනවා සංකර සමාජයක්. කලියුගයේ ඉවර වෙන්නෙත් මහා පෙරලිකාර විවාහයකින්. ඒක තමයි හරි
නාලිකා විවාහ වෙනවා. හරි? නන්දගේ පියල්ගේ දියණියක් විවාහ වෙනවා. සවිමන් කබලාන කියන නූතන ධනපති ධන කුවේර හරි තරුණයා එක්ක කබලාන. දැන් මේ දෙන්නගේ දරුවෝ තමයි යුගාන්තය නිර්මාණය කරන්නේ. මාලින්ලා චමරිලා. මාලින්ලා චමරිලා. යුගාන්තය යුගයක අන්තය යුගාන්තයත් ඉවර වෙන්නේ විවාහයකින්. හරි. ඒක තමයි චමරි අරවින්ද විවාහය. හරි. මේක මේ පරම්පරා විකාශනය. නන්දපියල් විවාහයෙන් ගමේ පෙරලිය වෙනු. ඒ විවාහයේ දරුවෝ කලියුගේ නිර්මාණය කරනු. කලියුගේ අන්තිමේදී ආය විවාහයක් වෙනවා. ඒ විවාහයේ දරුවෝ යුගාන්තය නිර්මාණය කරනවා. යුගාන්තය ඉවර වෙන්නෙත් පෙරලිකාර විවාහයකින්. ලංකා සමාජය වෙච්ච පෙරලිය මේක ඇතුලේ තියෙන්නේ. හරි. තුන් ඈඳුතු නවකතාව. එතකොට මට දැන් මෙහෙමනේ පුතේ. ඇයි මම මේවා කියන්නේ? ඒවා මම කියන්නේ මය පුතා අන්තිම සිංහල ඉගෙන ගන්න මාස කීපය අවුරුදු කීපය මේ මං ඉස්සරහා ඉන්න දාස් ගාණක් පිරිස මං එදත් කිව්වා සයන්ස් මැත්ස් කොමර්ස් ටෙක්නොලොජි මිස සිංහල ඉගෙන ගැනීමේ බලාපොරොත්තුවක් අනාගතේ නැහැ. හැබැයි මතක තියාගන්න ඔබ ඔබේ දරුවාට සිංහල ඉගෙන ගන්න ඕනේ. මේම සාමාන්‍ය දැනීම. යන් ඇහිලා තියෙන්න ඕනේ මේවා. මං අහන ප්‍රශ්නේ. මේ නවකතා තුනේම ඉන්න එක චරිතයක් ඉන්නවා. කවුද? මේ නවකතා තුනේම ඉන්න එකම එක චරිතයයි තියෙන්නේ. එයා ගම්පෙරළියෙත් ඉන්නවා, කලියුගෙත් ඉන්නවා, යුගාන්තෙත් ඉන්නවා. ඒ චරිතය කවුද? ගේ ඇතුළෙත් ඇති කරගන්න යම් සංවාදයක් හොඳයි. හරි. ඊළඟට මම ඕකත් එක්ක තව එකක් ඔයාලට කියනවා. මම හරි ආසාවෙන් ආදරෙන් කියවපු එකක්. හරි. ආසාවෙන් ආදරයෙන් කියවපු නවකතා තුනක් තියෙනවා පුතා. ඔයා හොයාගන්න. මේ සිංහල සාහිත්‍යයේ තුන් ඈඳුතු නවකතාව. බෙන්ගාලි නැත්තම් වංග සාහිත්‍යයේ තුන් ඈඳුතු නවකතාව තමයි හරිද? මාවතේ ගීතය පොතෝර පංචාලි අපරාජිත ජීවිතයක් අපරාජිතෝ අපූගේ ලෝකය අපූර් සංසාර මේ තමයි බෙන්ගාලි සාහිත්‍යයේ වංග සාහිත්‍යයේ තුන් ඈඳුතු නවකතාව. ඉන්දියානු මහා සිනමාකරුවා සත්‍යජිත් රායි මේ තුන චිත්‍රපටි තුනක් බවට පත් කරනවා. පොතෝර පංචාලි, අපරාජිතෝ, අපූර්ව සංසාර. චිත්‍රපටි තුනක් බවට පත් කරනවා. ඉතින් දැන් ගම්පෙරළිය කලියුගේ යුගාන්තයත් ලෙස්ටර් ජේම්ස් පීරිස් චිත්‍රපටි තුනක් බවට පත් කරනවානේ. ඒ වගේ. ඒ අපේ ලෙස්ටර් එහෙ සත්‍යජිත් රායි. හරි. අපූගේ ලෝකය විතරක් මංගාව මට මේ අදිස්සි හොයාගන්න පුළුවන් උනේ අපූගේ ලෝකේ පමණයි. හරි. ඔයා පුතා කවදා හරි දවසක මේ නවකතා තුන කියවන්න ඕනේ. හරිද? දැන් මේ අපූ ජීවිතේ ජය ගන්න හැටි පොඩි ගමක බ්‍රාහ්මණ පවුලක ඉපදිලා නගරයට ඇවිල්ලා දුක් විඳලා කටු කාලා ඒ ජීවිතේ ජයග්‍රහණය කරන ගමන යට කණ්ඩ නැහැ. මාර දුකක් විඳිනවා. හරි. අවසානයේ අපූගේ ජීවිතේ අවසානයේ හරි අපි දන්නේ නැතුව අපි හිතා මතා අපි හරි මේ කිසිම උත්සාහයකින් තොරව ඒ උත්සවවල වෛවර්ණ විසිතුරු ගතියට ඒ කෑමවල රස පැණි බේරන ගතියට සහ ඒ පරිසරයේ තියෙන ආකර්ශනීය ගතියට ඇදිලා යනවා. මේක වඩාත් අපිට සංවේදී වෙන්නේ ඉංග්‍රීසි නවකතාවලකට වඩා අපේ කලාප එකක් නිසා. මේ වංගබසින් සිංහලයට නගන්නේ චින්තාලක්ෂ්මී සිංහාරච්චි. හරි. අපූගේ ලෝකය. ඇත්තටම මෙතෙන්දි මං අර කියන අත්දැකීම මට වුණා මම මේ නවකතා දෙකට කලින් මට කියවන්න උනේ මේක. ඒක කියවුවාමත් එහෙම රසයක් තියෙනවා. ඊට පස්සේ මේ දෙක කියෙව්වේ. ඔයාට මං යෝජනා කරනවා මේ පිළිවෙලට කියවන්න. මේ පිළිවෙලට කියවන්න. දවසක මේ චිත්‍රපටි තුනත් බලන්න. හරි. එහෙනම් දැන් අර ගම්පෙරළිය කලියුගේ යුගාන්තයට අදාළව ඒ වගේ තියෙන තව තුන් ඈඳුතු නවකතාවක් ගැන කිව්වේ ටිකක් එළියට ගියා ආයෙ පාඩමට එන්න. ප්‍රශ්නේ බලන්න. හරි. මහෝෂධ පඬිතුමා සතුව තිබූ එක ස්ථානෝචිත ප්‍රඥාව
දෙක කාර්ය සංවිධානය. හරි යුද්ධ ජයග්‍රහණය සඳහා යොදාගත් ආකාරය උම්මග්ග ජාතකයේ විස්තර කෙරෙනුවේ පාඨක සිත් ඇද බැඳ ගන්නා ආකාරයෙනි. නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. රයිට්. ඔක තමයි අපේ ප්‍රශ්නේ. දැන් මේකට උත්තර ලියනකොටමයි පුතා අපි මොකද්ද කරන්න ඕනේ? හරි. දැන් අපි මෙහෙම කොලේ ගත්තා. හරිද? ප්‍රශ්නේ ලිව්වා. ප්‍රශ්නේ ලියන්නේ ගෙදෙද්දි සහ පන්තියේදී ලියනේ වැඩි විතරයි අපි. හරිද? නැත්තම් අපි කෙලින්ම අංක දාලා පටන් ගන්නවා. මේ වගේ ප්‍රශ්නයක් අංක 1 2 තියෙන ප්‍රශ්නයක්, රෝම ඉලක්කම් 1 2 තියෙන ප්‍රශ්නයක්, නැත්තම් අයන්න ආයන්න තියෙන ප්‍රශ්නයක්, ලකුණු 15ක ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපේ 3 හෝ 4 ප්‍රශ්න වර්ග දෙකෙන් එකක්. මේකේ අංක 1 දානවා අපි. 1 දානවා රූලක් දෙකක් අතෑරලා. දානවා මොකද්ද? ස්ථානෝචිත ප්‍රඥාව. ස්ථානෝචිත ප්‍රඥාව මාතෘකාව දානවා. ළමයෝ එක නොදා මොකවත් ලියන්න එපා. එක නොදා මොකවත් ලියන්න එපා. ඔයා ලියන මොක වුණත් එක යටතේ ලියන්න. හරිද? එක දාලා එක යටතේ ලියාගෙන යනවා. පටන් ගන්නකොට උම්මග්ග ජාතකය, සතරකම් මන්ත්‍රණය, කුරුණෑගල යුගය, හරි කතරෝ මණ්ඩලයක්, දිගම ජාතකය පොඩ්ඩි හැඳින්වීමක් දානවා. දාලා මහෞෂධකේ ස්ථානෝචිත ප්‍රඥාව ගැන ඔයා ලියාගෙන යනවා. ස්ථානෝචිත ප්‍රඥාව ගැන ලියාගෙන යනවා. ඔන්න ලියාගෙන ගියා. ගිහිල්ලා මෙතනින් ඉවර වුණා. පැහැදිලිද? එතන ඉවර වුණා. ඊට පස්සේ ආයේ රූලත් දෙකක් අතෑරලා අංක 2 දානවා. කාර්ය සංවිධානය. අන්තිම ඡේදය දාන්න ඕනේ, එක ඉවර කරන්න ඕනේ. මේ අනුව යුද්ධ ජයග්‍රහණයට මහෞෂධකේ ස්ථානෝචිත ප්‍රඥාව හේතු වෙච්ච බව පැහැදිලි වේ කියලා ඉවර කරන්න ඕනේ. ඉවර කරන්න ඕනේ. ඉවර කරලා තමයි රූලත් දෙකක් අතහැරලා අංක 2 දාන්නේ. 2 දාලා යටින් ආයෙත් කෙටි රූලකින් පටන් ගන්නවා. එතන ජාතක පොත උම්මග්ග ජාතකයේ කතන්දර ලියන්නේ නැහැ පුතා. හරි. කෙලින්ම මහෞෂධකේ කාර්ය සංවිධානය ගැන ලියාගෙන ගිහිල්ලා ඊළඟ පිටුවේ වෙන්න මෙතනින්. මේ අනුව යුද්ධ ජයග්‍රහණයට මහෞෂධකේ කාර්ය සංවිධානයේ හේතු වුණා කියලා ඉවර කරනවා. පුතා මතක තියාගන්න. අංක 1 2 දානකොට 1 2 දාන්නම ඕනේ. එකට වෙනම උත්තරය ලියන්න ඕනේ. ලියලා ඉවර කරන්න පිටුව එකයි කාලක්. එකමාරකට ආසන්නේ. දෙවෙනි එක ලියන්න. මේ විචාර ලියන්න බෑ බෑ වගේ හැඟීමක් නම් තියෙන්නේ පුතා. පට ගාලා ඒකේ මහා හැකියාව ඔයා ගන්න ඕනේ. ඔයාට විචාර ලියන්න පුළුවන්. කොහොමද ඔයා දන්නේ? ප්‍රශ්නේ දැක්ක ගමන් උත්තරේ දඩ බඩ ගාලා ඔළුවේ ප්ලෑන් වෙන්න ඕනේ. හරිද? ප්‍රශ්නේ දැක්ක ගමන් උත්තරේ දඩ බඩ ගාලා ඔළුවේ ප්ලෑන් වෙන්න ඕනේ. උද්ෘත ගලාගෙන එන්න ඕනේ. දෙන ප්‍රශ්නේ මොක වුණත් පුළුවන් කියන එහෙම ඉන්න නම් වැඩ කරන්න ඕනේ. ඉඳලා හිටලා මාසෙකට සැරයක් විතර ਵਿਚාරයක් ලියනවා. හරිද? එහෙම විභාගෙදි ලියන්නේ. විභාගෙට පෙර කිසිම සූදානම එහෙම බෑ පුතා. එහෙම බෑ අනේ. එහෙම බෑ. සමේ වැඩේ ඉන්න. දැන් මේ මට මේක හරි වැදගත් කතාව. මට ගිය සිකුරාදාද කොහෙද ගිය සිකුරාදා මට චිට් එකක් එවනවා. ළමෙක් ඒ චිට් එක ඇතුලේ තිබ්බ මංගාව එක ඇති මේ වාහනේ මේක තිබ්බ හරි නිකන් ඒ ළමයා ඒකෙන් ෂොක් වෙලා. සර් අපේ පන්ති ආව ළමෙක් හරි අපේ පන්ති ආව ළමෙක් මේ වෙන පන්තියකට ගිහිල්ලා. කියන්නේ මගේ සිංහල පන්තියෙන් අයින් වෙලා තව පන්ති තියෙනවනේ ඕන තරම් ගිහිල්ලා ඉතින් එහෙම යන්න පුළුවන් නේ ඕන තරම් එහෙම වෙන්නේ. වෙන පන්ති වලින් අපේ පන්ති වලට එනවා විශාල වශයෙන්. සහ අපේ පන්ති වලට ඉතින් එක දෙන්නෙක් යනවා. ඒක සාමාන්‍ය දෙයක් නේ. මට නැතින් ඒක මම දන්නවනේ අවුරුදු 20 ගාණක් උගන්ලා ඕක සාමාන්‍ය දෙයක් කියලා. එයා ඒකට හේතුව විදිහට කියනවා මොකද්ද? එයා ඒකට හේතුව විදිහට කියනවා මෙයාට මේ වැඩ වැඩි කියලා. ගෙදෙද්දි ලියන්න දෙන ප්‍රමාණය වැඩි කියලාලු එයා ගිහිල්ලා තියෙන්නේ. දරා ගන්න බෑ කියලා. ලු ඊළඟට මම බලනවා මම සැර කරනවා මම ළඟට ඇවිල්ලා ඒ අභ්‍යාස බලනවා වගේ හේතු හින්දලු එයා ගිහිල්ලා තියෙනවා. ටිකක් දිග එකක් එවලා තිනවා. ඒ කියන්නේ සාමාන්‍ය මේ කොල කාලක විතර ලියුමක් වගේ මට ලියලා එවනවා. ඉතින් මම ඕක පන්තියේ යම් නම් ගම නොකිය කියෙව්වා. ඉතින් ඒක ඇතුලේ තියෙන්නේ මොකද්ද? ඒ ළමයාට මගේ පන්තියේ ජොලිය මදි. සතුට මදි. වැඩ වැඩි. දරා ගන්න බෑ. එයා ගිහිල්ලා. එහෙමයි යනවා පුතා මගේ පන්ති වලින්. ඒ කියන්නේ එයා බලාපොරොත්තු වන ලාමක රසය මම ළඟ මගේ පන්තියේ නැහැ. ඉතින් මට එහෙම එක දෙන්න බෑ දැන්. මම දන්නවා ඒ ලාමක රසයේ ඉඳගෙන පන්තියේ රහ කර ඉගෙනුවොත් අපි රහ කරනවා. මම කියන්නේ ඒ බලාපොරොත්තු වන රසය දුන්නොත් එයාට විභාගෙ ලියා ගන්න බෑ.
වැඩ කරන්නේ කියන්නේ වැඩ නොකර සින්දු කියන්න ඕන. කවි කියන්න ඕන. අපේ විෂය නිර්දේශයට අදාළ නැති කවිත් කියන්න ඕන. හරි? කාලේ කන්න ඕන. ඒක තමයි කැමති වෙන්නේ. අනේ එහෙම කැමති වෙන ළමයි මගේ පන්ති ආවෙ නේතුනට කමන්නේ නැහැ. කමන්නේ නැහැ. කියන්නේ වැඩ කරන්න ඕන ටික ඕන් දැන් තේරිලා බේරිලා ඉතුරු වෙනව මින් පවතිනවා. කොහොමත් ඕක වැඩි 10 දී. 11 දින ටිකක් රත් වෙලා ගියායත් එන්න ගන්න එතකොට. ඒක එපා පුතේ. ටිකක් බරට සැරට ගැඹුරට වැඩ කරන්න ඕන. පව් ඉතින්. ඒ වුණාට මම ඒක උපේක්ෂාවෙන් ඒකට පිළිතුරු දුන්නා. හරි? එහෙනම් උපේක්ෂාවෙන් පිළිතුරු දුන්නා. ඒ කියන්නේ මගේ පන්තියේ ඉන්න අමාරුයි, වැඩ ටික අමාරුයි, මගේ දෙන පේපර් අමාරුයි. ඒ නිසාම විභාගෙ ලේසි. ඔගේ අනිත් පැත්ත වෙලා වැඩක් නැහැ. මගේ පන්තියේ ඉන්න ලේසි, පන්තිය හරි ෂෝක්, වැඩ අඩුයි. හරි? පේපර් ලේසි, ප්‍රශ්න ලේසි. ඒ නිසාම විභාගේ අමාරුයි. ඒක නෙමෙයි වෙන්න ඕනේ. විභාගේ ලේසි වෙන්නේ පන්තියේ වැඩ ටික අමාරු වුණොත් විතරයි. අපිත් එක්ක අපරාධ කියන්න බෑ දැන් තාස් ගාණක් ඉන්නවා. ඒ පීඩනේ දරාගෙන පීඩනේ නෙමෙයි ඒගොල්ලෝ සතුටින් ඒක දරන්නේ. ඒක දරාගෙන වැඩ කරන සෙට් එකක්. ඔයා එහෙම කෙනෙක් වෙන්න. එහෙම කෙනෙක් වෙන්න. ඒක අතාරින්න එපා ඈ. අතෑරලා කොහොමද? අතෑරලා කොහොමද? හරි. මහන්සියෙන් වෙර වීරියෙන් වැඩ කරන්න. මහන්සියෙන් වෙර වීරියෙන් වැඩ. ඒකට අපිව පාවිච්චි කරන්න. ප්‍රශ්න කරන්න. අහන්න. හරි. ගැම්මෙන් ජවයෙන් වැඩ කරන්න. හරි. දැන් මේක තමයි ක්‍රමය. හරි. ඉතින් මේක ටික අමාරුයි. ඉතින් මේක මේ ෆෝමැට් එකට හුරු වෙන්න කොහොම හරි. තව තවත් මගේ වීඩියෝ බලන්න. හරි. දැන් ස්ථානෝචිත ප්‍රඥාව අංක 1 දැම්මා. මොකද්ද ළමයි ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ? ඔයා අංක 1 දාන්නකෝ. අංක 1 දාන්නකෝ. එක දාන්නකෝ ස්ථානෝචිත ප්‍රඥාව කියලාත් ලියන්නකෝ. මම මේ පළවෙනි ඡේදය ලියලා දෙන්නම්කෝ. මෙන්න මෙහෙම ලියන්නකෝ. ලියන්නකෝ. සිංහල 550 ජාතක කතා පොත 550 අකුරෙන් ලියන්න. සිංහල 550 ජාතක කතා පොත කුරුණෑගල යුගයේදී කතෘ මණ්ඩලයක් විසින් රචනා කරන ලදී. කතෘ අල්රයන්න ඕනේ නැත්නම් රේපේ ඕනේ. වාක්‍යයක කතෘ වුණත් ග්‍රන්ථ කතෘ වුණත් මේමයි. කතෘ මණ්ඩලයක් විසින් රචනා කරන ලදී. කතෘ මණ්ඩලයක් විසින් රචනා කරන ලදී. මෙහි අඩංගු ජාතක කතා 547ක් අතරින් වේගෙන් ලියන්න. එහෙම වේගෙන් ලියන්න. වේගෙට හුරු වෙන්න. අකුරු ලොකු කරලා ලියන්න. රුලෙන් භාගයක්වත් අකුරෙන් පිරෙන්න ඕනේ. මෙහි අඩංගු ජාතක කතා 547ක් අතරින් 547 නම් අකුරෙන් දැම්මත් කමකුත් නැහැ. මෙහි අඩංගු ජාතක කතා 547ක් අතරින් දිගම ජාතකය උම්මග්ග ජාතකයයි. මෙහි අඩංගු ජාතක කතා 547ක් අතරින් දිගම ජාතකය උම්මග්ග ජාතකයයි. උමගේ කතාව ඇතුළත් ජාතකය යන්න. ඒක ඇල්ල නැතකුත් කමක් නැහැ. නමුත් කමක් නැහැ කියමු. උමගේ කතාව ඇතුළත් ජාතකය යන්න. උමගේ කතාව ඇතුළත් ජාතකය යන්න. එහි නමෙහි අර්ථයයි. උමගේ කතාව ඇතුළත් ජාතකය යන්න. එහි නමෙහි අර්ථයයි. උමගේ කතාව ඇතුළත් ජාතකය යන්න. එහි නමෙහි අර්ථයයි. හරි. ඒ ටික විභාගෙදී නම් නොලිව්වත් කමන්නේ. ඒක වරහන් කරලා දැම්මත් කමකුත් නැහැ. හරි මේම ලියන්න. මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමය හෙළි කිරීම නැතහොත් මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥා මහිමය හෙළි කිරීම නැතහොත් බෝධිසත්වයන් වහන්සේ
ප්‍රඥා පාරමිතාව පිරූ ආකාරය දැක්වීම. බෝධි ධ්‍යාන මහා ප්‍රාණ සත්වල්තයන දෙකක් එනවා. බෝධි සත්වයන් වහන්සේ ප්‍රඥා පාරමිතාව පිරූ ආකාරය දැක්වීම. බෝධි සත්වයන් වහන්සේ ප්‍රඥා පාරමිතාව පිරූ ආකාරය දැක්වීම. මේ ජාතක කතාව ඉදිරිපත් කිරීමේ අරමුණයි. මෙම ජාතක කතාව ඉදිරිපත් කිරීමේ අරමුණයි. මෙම ජාතක කතාව ඉදිරිපත් කිරීමේ අරමුණයි. මෙම ජාතක කතාව ඉදිරිපත් කිරීමේ අරමුණයි. රයිට්. ඔන්න ඔය ඡේදේ ඕන විචාරකට පොදුයි සතර කම්මන්ත්‍රණයෙන් අහන්න. කෙඩි රෝලකින් පටන් ගන්න. රෝලක් අතාරින්නේ නැහැ. කෙඩි රෝලේ කාලක් ඉඳ තියලා පටන් ගන්න. හරි. අපි ප්‍රශ්න දිහා බලනවා. දැන් තමයි ප්‍රවේශය ගන්න. ලියන්න. ප්‍රශ්න දිහා නිකන් ලාවට බලාගෙන පටන් ගන්න. මහෞෂධ පඬිතුමා සතුව තිබූ මහෞෂධ පඬිතුමා සතුව තිබූ ස්ථානෝචිත ප්‍රඥාව මහෞෂධ පඬිතුමා සතුව තිබූ ස්ථානෝචිත ප්‍රඥාව යුද ජයග්‍රහණය සඳහා යොදාගත් ආකාරය ස්ථානෝචිත ප්‍රඥාව යුද ජයග්‍රහණය සඳහා යොදාගත් ආකාරය යුද ජයග්‍රහණය සඳහා යොදාගත් ආකාරය පාඨක සිත් ඇද බැඳ ගන්නා අයුරින් පාඨක සිත් ඇද බැඳ ගන්නා අයුරින් පාඨක සිත් ඇද බැඳ ගන්නා අයුරින් ඉදිරිපත් කර ඇති ආකාරය පහත දැක්වෙන පරිදි පෙන්වා දිය හැකිය. පහත දැක්වෙන පරිදි පෙන්වා දිය හැකිය. රයිට්. ඔය තමයි දෙවෙනි ඡේදය. දැන් ළමයි මේ මොකක්ද අනේ ඔය ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ? හරි? ස්ථාන උචිත තැනට සුදුසු. තැනට සුදුසු නොවන. ඔකට තව වචනයක් කියනවා තන්වැසි නුවණ. තන්වැසි නුවණ. ස්ථානෝචිත ප්‍රඥාව. තන්වැසි නුවණ. තැනට සුදුසු නුවණ. තැනට සුදුසු නුවණ. ක්ෂණිකව මතක් වෙන ඒවා දෙක තුනක්. ක්ෂණිකව මතක් වෙන ස්ථාන දෙක තුනක්. හරි? පළවෙනි මේක තමා පුතා ජයපානෝත්සවය විනාශ කිරීම. මම දැන් කියන්නේ ලියන හැටි. හරි? 100ක් රජවරු මේ උත්තර පංචාලනුවරට කැඳවලා මගුල් වෙන නදුන් වෙනක්සේ සරසලා ජයපැන් බොන්න දෙන්න යන්නේ. මහෞෂධ හිතනවා මා බඳු පණ්ඩිත කෙනෙකුන් ජීවත්ව හින්දදීම මෙතෙක් රජදරුවන් මිය යාම යුක්ත නොවන්නේය. මැරෙන්න දෙන්න හොඳ නෑ මේ රජවරුන්ට කියලා මේ ජයපානෝත්සවය විනාශ කරන්න කඩාකප්පල් කරන්න සැලසුම් කරනවා. ඒකද මොකද්ද කරන ක්‍රමය? ඒකට මොකද්ද කරන ක්‍රමය? එක දවස උපන් යෝධයෝ 1000ට යන්න කියලා කියනවා තාම රජවරු වාඩි වෙලා නෑ ජයපැන් බොන මණ්ඩපේ. තාම රජවරු වාඩි වෙලා නෑ ජයපැන් බොන මණ්ඩපේ. බ්‍රහ්මදත්තගේ පුටුව ගැම්මට ලෑස්ති කරලා ඇති. දෙපැත්තේ 50 පුටු තියලා ඇති. මැද දිග ටේබල් එක දාලා ඇති. හරි? මස් අවුළු වෑංජන පුරවල ඇති. රජවරු එයි තව ටිකකින්. ඊට කලින් ඔයා එතෙන්ට යන්න. හරි? ගිහිල්ලා බ්‍රහ්මදත්තගේ පුටුව ළඟම පුටුවක් අල්ලගන්න. බ්‍රහ්මදත්තගේ පුටුව ළඟම පුටුවක් අල්ලගන්න. හරි? ඒ රටේ රජාගේ සෙට් එකනේ මේ පුටුව
සරසලා සැප පහසුවට ඒ රටේ දජය යටතේ ලෑස්ති කරන්නේ. ඉතින් වා ගෙහින් මේ ළඟම පුටුව අල්ලගන්න. කවුරුවත් එන්න කලින් අල්ලගෙන ඉන්න. එතකොට එතන ඕගනයිසින් ටීම් එක සංවිධායක මණ්ඩලයේ අය අහයි කාටද ඔය පුටුව? ඔයාලා කාගේ සෙබළුද? කාගේද ඔය පුටුව? ඒතර කියන අපි මෙවුළු නුවර වේදේ රජුරුවන්ගේ සෙබළු මේක මෙවුළු නුවර වේදේ රජුරුවන්. කවුද? එහෙම කෙනෙක් අපි දැක්කේ නැහනේ. අපි දන්නේ නැහනේ. අවුරුදු 7යි මාස 7යි දින 7ක් පුරා අපි ඇවිදිනවා. අපි එහෙම රජෙක් පිළිබඳව අපි දැක්කේ නැහනේ. දැක්කේ නැත්නම් දැනගන්න. මේක මෙවුළු නුවර වේදේ රජුරුවන්. මේ මෙවුළු නුවර වේදේහ රජුරුවන්ට ඕන නම් කෙළවරේ පුටුවක් ගන්න කියන්න. ඕක දෙන්න බෑ. ඇයි මේක දෙන්න බැරි? මෙවුළු නුවර වේදේහ රජුරුව දෙවෙනි වෙනවා නම් දෙවෙනි වෙන්නේ බ්‍රහ්මදත්ත රජුරුවන් විතරයි. මේකම තමයි ඕනේ. මේකම ඕනේ. ඕක දෙන්න බෑ. මේකම ඕනේ. ඕක දෙන්න බෑ. මේකම ඕනේ. කෙළවරින් පුටුවක් ගන්න. නෑ මේකමයි ඕන. අන්න වලියක් දාගන්න. වලියක් දාගන්න. වලියක් දාගන්න. එතකොට මේක දෙන්නේ නෑ. අපේ රජුරට මේක දෙන්නේ නෑ. දෙන්න බෑ. දෙන්නේ දෙන්නේ තමයි. අයි මොනවා කරන්නද? අයි මොනවා කරන්න බැරි? මේ අපිට පුටුව දුන්නේ නැත්තම් රාබෝන්ට දෙන්නෙත් නෑ. උඹලා මොනවා කරන්නද? අයි මොනවාද කරන්න බැරි? හම්මට සිරි දුන්නා ෂොට් එක. 100කට බොණ්ඩ ලෑස්ති කරලා තිබ්බේ වටේ පිටේ හිටිය කීයක්ද? 1000ක්. කුඩ්ඩු වෙන්න ගැහුවා. හරි? පැනලා මෙතෙන්ට අර යකඩ පොළු වලින් රාපු රෝපු පීප්ප මුට්ටි හැලි වලන් අකුඩු වෙන්න ගහලා මෙතන තිබ්බ මස් මාළු වෑංජන ඔක්කොම එකට අනලා චර චප ගාලා තලලා දිව්වා. පුළුවන් නම් අපි අල්ලපියව අපි මෙවුළු නුවර වේදේ රජුරුවන්ගේ සෙබළු කියලා. තැනට සුදුසු නොවන බලෙන් වලියක් පටලව ගන්නවා වැඩේ කුඩු කරනවා. තැනට සුදුසු නොවන එන පළවෙනි එක ඒක දාගන්න. ඊළඟට ඒ යුද උපායන්ට ප්‍රතිචාර දැක්වූ අවස්ථාව. ඒ යුද උපායන්ට ප්‍රතිචාර දැක්වීම. පළවෙනි එක ඕක. ඊළඟට කියන්න ඒ යුද උපායන්ට කේවට්ටයයි බ්‍රහ්මදත්තයි එකතු වෙලා මෙවුළු නුවර අල්ලගන්න යොදපු පළවෙනි උපාය තමයි මොකද්ද? ජල සැපයුම නැවැත්තුවා. හරි. හැටරියන් උණ දණ්ඩක ඕලු මලක් පුබුදු කරවලා පෙන්නුවා. දෙවෙනි එක මොකද්ද? වීහාල් නැවැත්තුවා. වීහාල් නැවැත්තුවා. තාප්පෙ මත වී පැල කරලා පෙන්නුවා. තුන්වෙනි එක දර නැවැත්තුවා. තාප්පෙ උඩ දර ගොඩ ගහලා පෙන්නුවා. ඊළඟට ධර්ම යුද්ධයේ අවස්ථාවේ හැසිරිච්ච විදිය. ස්ථානෝචිත ප්‍රඥාව. තැනට සුසු නුවණ. හරි. කේවට්ටය බිම දාලා අතුල්ලපු හැටි, මැණිකකට ආසා කරලා තමන්ගේ දෙපා මුල වන්දව ගත්ත හැටි ලියන්න. එහෙනම් මම දැන් කිව්වා ස්ථානෝචිත ප්‍රඥාව හෙළි වෙන අවස්ථා ගණනාවක්. 1 ජයපානෝත්සවය විනාශ කිරීම. 2 ඒ උපායන්ට ප්‍රති උපාය දැක්වීම. පුතේ මේ ප්‍රශ්නෙටම විතරක් නෙවෙයි. මෙන්න මෙහෙම එකක් හදලා තියාගන්න හරි වටිනවා. උපාය ප්‍රති උපාය. උපාය ප්‍රති උපාය. ඒ කියන්නේ පළවෙනි උපාය උද්ෘතය දාන්න. පළවෙනි උපාය උද්ෘතය දාන්න. ඒකට රිප්ලයි එක දාගන්න. කොහොම කොලයක් හදලා තියාගන්න. ඒක කෝකටත් වටිනවා. මම දල වශයෙන් තවත් මතක් වෙච්ච ඉඳ එකක් කියන්න. හරි මේක එකක් මේක සතර කම්මන්ත්‍රණේ වාට හොඳටම පුළුවන් වෙන්න මේක එක වැඩක්. හරි උපාය ප්‍රති උපාය දාගන්න. ඊළඟට ඔයා එකක් දාගන්න පුතේ. ඔයා එකක් තව එකක් ලියාගන්න. උපමා 10ක්. සතර කම්මන්ත්‍රණේ පාඩමේ උපමා 10ක්. ඕක 15ක් දක්වා ගෙනියන්න පුළුවන් නම් ෂෝක්. උපමා 10ක් 15ක් සුපිරියට කොට දාගන්න. ඒ කියන්නේ ඒ උපමාව යොදපු අවස්ථාවත් එක්ක දැන් මෙන්න මේ වගේ එකක් ගැල් පුරාගෙන උත් කොමඩු බානාසේ. හරි. දණ්ඩෙන් පාරලා ආශිර්විෂයක් කොමෙන්. ඒ වගේ උපමාව යොදපු අවස්ථාවත් එක්ක. සාල් එක ලාලා පාතට බාන එක කොහොමත් මතකයිනේ. උපමාව 10ක් 15ක්. එතකොට ගොඩාක් උද්දෘත විචාර ලියන ගොඩාක් කලාප ප්‍රදේශ මතක් වෙනවා. රයිට්. හරි. එනදී මේ අනුව මහෞෂධ පඬිතුමාගේ උපාය මොකද්ද? ස්ථානෝචිත ප්‍රඥාව පාඨක සිත් ඇද බැද ගනිමින් කතා විකාශනයට හේතු වෙනවා කියලා කියන්නේ. උද්දෘත දාන්න ඕනේ. උද්දෘත පොතේ තියෙන විදිහටම ඕනේ. හරි. උද්දෘතයක් දාන්න වෙන පාට පෑනක් ගන්නම ඕනේ නැහැ. ගන්නම ඕනේ නැහැ. මම නම් වඩාත් කැමති එහෙම නොගන්නවට. දැන් මෙතෙන්ට උද්දෘතයක් දානවා නම් රූලක් අතාරින්න. කෙටි රූලකින් පටන් ගන්න. මේ ටයිප් එකට ලියයි යන්න මේ. හැබැයි මෙහෙම දාන්න පුළුවන් පොතේ මුද්‍රණය වෙලා තියෙනවා විතරයි. යට රූලත් අතාරින්න. ඕම් ලියයි යන්න.
උඩත් ඉද යටත් ඉද රයිට්. ඊළඟට කාර්ය සංවිධානය. කාර්ය සංවිධානය. අරක ලිව්වා ඒක ඉවරයි. ඉවර වෙලා අවසාන ඡේදය දානවා. අවසාන ඡේදය දානවා. දාලා ඊළඟ පිටුවට යන්න වෙන්නේ ඉතින් මෙතන ඉඩ නැත්තම් මෙහෙම අංක දෙක දැම්මා. හරිද? කාර්ය සංවිධානය කියලා ලිව්වා. හරි. මහෞෂධ පඬිතුමාගේ මනා කාර්ය සංවිධානය හේතුවෙන් නිවලනුවර ආරක්ෂා වෙනවා. ඒ වගේම කතාව පාඨකයාගේ සිත ඇද බැඳ ගනිමින් ඉදිරියට විකාශනය වෙනවා. ඒ බව පහත් එක්කෙන පරිදි පෙන්වා දිය හැකියි කියලා කියන්නේ. හරි. මොනවද කාර්ය සංවිධානය කියන්නේ? සංවිධානාත්මක බව, සංවිධිත බව, සංවිධානාත්මක බව, සංවිධිත බව කාර්ය සංවිධානය. හරි. ඒක පළවෙනි එක මෙන්න මෙහෙම ලියා ගන්නකො තැනක. මෙයුළු නුවරට අනාගතයේ එල්ලවිය හැකි මෙයුරු නෙමෙයි සමහරව එහෙමත් ලියලා වෙනවා. මෙයුළු නුවරට අනාගතයේ එල්ලවිය හැකි මං කලින් කිව්වේ සතුරු ආක්‍රමණ පිළිබඳ කල්තියා දැන ගැනීමට හැකිවන පරිදි කල්තියා දැන ගැනීමට හැකිවන පරිදි දියුණු චරපුරුෂ සේවාවක් ක්‍රියාත්මක කිරීම. දියුණු චරපුරුෂ සේවාවක් ක්‍රියාත්මක කිරීම. ඒකේ එක පියවර තියෙනවා. සෑම රටක හැම රජෙක් ළඟම චරපුරුෂයෙක් රඳවනවා. ගිරාපෝතකයා යොදා ගන්නවා. ඒවා මම මුලින්ම කිව්ව ටික. හරි? එක ඊළඟට නගරය ඇතුළත සිටි දුප්පත් අය නගරයෙන් පිටත පදිංචි කරවා. නගරය තුළ පදිංචිව සිටි දුප්පත් අය නගරයෙන් පිටත පදිංචි කරවීම. නගරය තුළ සිටි දුප්පතුන් නගරයෙන් පිටත පදිංචි කරවා. හරි. නගරයෙන් පිටත පදිංචි කරවා. නගරයෙන් පිටත සිටි පොහොසතුන් නගරය තුළට කැඳවා ගැනීම. පොහොසතුන් නගරය තුළට කැඳවා ගැනීම. ඒවට ගත්තෑගෙන ඇතුළු නුවරෝන් දිලිඳුන් පිටත් කරවා පිටිනුවර ලැවූසේක පිටරටින් දනව්වලින් සතරවාසල නියම්ගම් සතරින් වස්ත්‍රාභරණ ධනධාන්‍ය ආදීන් සමෘද්ධ විසුරුමතුන් ගෙන්වා නුවර ඇතුළත පදිංචි කරන්න ඔය උතුරට දාන්න ඕනේ. හරි. ඊළඟට නගරය වටා ප්‍රාකාර බැමි මුරකුටි මුරගෙවල් ආදී ඉදිරිපත් කිරීම මේ ඉදිකිරීම. මුරකුටි ආදිය ඉදිකිරීම. මුරගෙවල් ප්‍රාකාර බැමි ඉදිකිරීම. හරි. එච්චරයි. ඔක ලියලා දාන්න. හරි. උද්ෘත ඕනේ එකකට 3 ගානේ වගේ අදාළ දේ සනාථ කරන්න ගැළපෙන උද්ෘතයක්. ඔයාලට මතක තියාගන්න පුළුවන් ප්‍රමාණය ඕනවට වඩා දිග උද්ෘත නැතුව. රයිට්. අපි තව එක ප්‍රශ්නයක් කතා කරලා අද වැඩේ නිමා කරමු. හරි. එකක් කතා කරමු. ලෑස්ති වෙන තව එකට. යන්න එපා රැඳිලා ඉන්න. විනාඩි 2-3කින් ආයෙ පටන් ගමු. 10 පැත්තට බර කරලා 10 පවද ඔහොම හැම පාඩමකටම වගේ ਵਿਚාරයක් කතා කරාම ගොඩක් කලාප ආවරණය වෙනවා. දැන් ගිය සතියේ උග්ගසේන. දැන් අද සතරකම් අතර ගොඩාක් දේවල් කිව්වා ਵਿਚාරයට ඕනේ නැති තරම් විශාල ප්‍රමාණයක් කිව්වා. හරි. ඊළඟට ගුත්තිලේ වගේ. ඔහොම යන්. හරි. බය වෙන්න එපා. වැඩේ කරමු.
ඔව් පුතේ මේ ආරම්භක ඡේදය ලියන්නේ අංක 1 දැම්මට පස්සේනේ ඉතින්. නැත්තම් ඒ ඡේදේ එකටත් නැහැ දෙකටත් නැහැ මොකටත් නැහැ ලකුණුත් නැහනේ. නේද? හරි. මම දැක්ක මේ මට ඇඩ් කරන්න පුළුවන් කියලා. ඔහෝ හොඳට රඟපාන්න එපා. ඉතින් පුතා උගන්වනකොට මං කේවට්ටය වෙන්න ඕනේ. වෙලාවකට බ්‍රහ්මදත්ත වෙන්න ඕනේ. තව වෙලාවකට මහෝසද වෙන්න ඕනේ. අරකේ උග්ගසේන වෙන්න වෙනවා. තව වෙලාවකට විද්දත්දීනිය වෙන්නත් වෙනවා. එහෙම තමයි ඉතින්. නේ මනමේ උගන්වන කාලේ මනමේ කුමාරයා වෙන්නත් ඕනේ. වැද්දා වෙන්නත් ඕනේ. ඔව්. ඉතින් දැන් ඔයා ඔහොම කිව්වහම මට මේ මතක් වෙන්නේ මේ ලංකාවේ හිටපු ඉතාම ප්‍රවීණ රංග ශිල්පියෙක් අපි අතරින් සමුගත්ත මේ ජයලාරෝහණ සර්. අපිට එකට වැඩ කරන්න හම්බ වෙලා තියෙනවා කතා බහ කරන්න. හරි. කන බොන තැන්වල ඉඳලා තියෙනවා. ඉතින් මේ ජයලාල් සර් එක අවස්ථාවක කියනවා ලස්සන කතාවක්. එයාගෙන් අහනවා කවුරු හරි මාධ්‍යවේදියෙක් මං හිතන්නේ මේ ඔයා නළුවෙක් ඒ වගේම ගුරුවරයෙක්. එතකොට එයා දෙන උත්තරේ තමයි මම වඩාත් කැමති ගුරුවරයෙක් කියන්නේ. මොකද හැම ගුරුවරයෙක්ම නළුවෙක්. ඒ කියන්නේ ඇඳුමෙන් පැළඳුමෙන් නෙමේ. මේ පාඩම උගන්වන්න රඟපාන්න වෙනවා පුතා. දැන් බලන්න ඔය මොන්ටිසෝරි ටීචර්ලා එහෙම කොච්චර හාව පයින්නවද? රඟපෑමක් නෙති. රඟපාන්න වෙනවනේ. හරි. හා ඊළඟ ප්‍රශ්නේ ලියන්න. වීණා වාදනයේ මිහිරි බව කියාපෑමට වීණා වාදනයේ මිහිරි බව කියාපෑමට වීණා වාදනයේ මිහිරි බව කියාපෑමට අංක 1 සුරංගන රැඟුමත් අංක 1 සුරංගන රැඟුමත් අංක 1 සුරංගන රැඟුමත් අංක 2 අවට රැස් වූවන්ගේ ස්වභාවයත් අංක 1 සුරංගන රැඟුමත් අංක 2 අවට රැස් වූවන්ගේ ස්වභාවයත් මං ආයේ කියනවා වීණා වාදනයේ මිහිරි බව කියාපෑමට අංක 1 සුරංගන රැඟුමත් අංක 2 අවට රැස් වූවන්ගේ ස්වභාවයත් අවට රැස් වූවන්ගේ ස්වභාවයත් උචිතසේ ගැලපීමට යට රූලේ උචිතසේ ගැලපීමට ගුත්තිල කතුහිමියන් දැක් වූ කුසලතාව උචිතසේ ගැලපීමට ගුත්තිල කතුහිමියන් දැක් වූ කුසලතාව නිර්දිෂ්ට කොටසින් නිර්දිෂ්ටට අල්පප්‍රාණ කියන අපිට නියමිත නිර්දේශිත නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් පැහැදිලි කරන්න හරි දෙපාරක් හිතන්න එපා අංක 1 දාන්න. ඔයාට මම මේ කියන ක්‍රමය ගැන සැකයක් තියෙනවා නම් මාකින් ස්කීම් එකක් බලන්න. ලකුණු දීමේ පටිපාටිය බලන්න. හරි. අංක 1 දැම්මා. රූලක් අතෑරියා පටන් ගන්න ඡේදේ. අංක 1 දාලා මාතෘකාව දාන්න සුරංගන රැඟුම. අන්න පුතේ වැඩි. දැන් සුරංගන රැඟුම කියලා අහපු ගමන් පුතේ හරි පටන් ගන්න ඡේදේ මං කියන්න. හරිද? සුරංගන රැඟුම කියලා අහපු ගමන් මොනවද වෙන්නේ? 29 වෙනි කවියෙන් තමයි සුරංගනෝ බසිති. සුරංගනෝ බැස්සේ. හරිද? බසිති. ඊළඟට 30 සිට 34 දක්වා තමයි සුරංගනෝ රඟති. හරි. ඉතින් මෙහෙමනේ සුරංගන රැඟුම ඇහුවාම නොදනිත් දරුවන් ඇකයින් වැටුණා කියලා ලියලා හරියන්නේ ඒ අහන එකට ගැළපෙන උද්ෘත අපි ළඟ මතක තියෙන්න ඕන. ඔයාට මතක තියෙන මොක හරි ගිහින් ලියලා හරියන්නේ නැහැ. මතක තියාගන්න. හරි. පටන් ගන්න ඡේදේ ලියමු අපි. සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වන කෝට්ටේ යුගයේදී සිංහල සාහිත්‍යය නෙවෙයි පද්‍ය සාහිත්‍යයේ සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වන කෝට්ටේ යුගයේදී සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය වන කෝට්ටේ යුගයේදී
වෑත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලද ගුත්තිල කාව්‍යය වෑත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලද ගුත්තිල කාව්‍යය වෑත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලද ගුත්තිල කාව්‍යය සිංහල පද්‍ය සාහිත්‍යයේ මෙතෙක් බිහි වූ සිංහල පද්‍ය සාහිත්‍යයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පද්‍ය කෘතිය ලෙස විශිෂ්ටතම පද්‍ය කෘතිය ලෙස ටයනල් පප්‍රාණ විශිෂ්ටතම පද්‍ය කෘතිය ලෙස පිළිගත යුතු වන බව පිළිගත යුතු වන බව විචාරකයෝ පවසති විචාරකයෝ පවසති සිංහල පද්‍ය සාහිත්‍යයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පද්‍ය කෘතිය ලෙස පිළිගත යුතු වන බව විචාරකයෝ පවසති ඇති ඈ සලාවත ජයපාල කවි 511යි රාහුල හාමුදුරුවෝ එක්ක ගැටුම් ඇති වුණා ඒව ලියන්න එපා ඔය ඇති ඕක ලිව්වා කියලා ලකුණු හම්බෙන්නෙත් නැහැ නොලිව්වයි කියලා අඩු වෙන්නෙත් නැහැ අපි ලියන්නේ ප්‍රවේශයක් ගන්න පොඩි ආරම්භයක් ගන්න ගැම්මක් ගන්න ඈ අර හිතේ චකිතේ නැති කරගන්න වගේ එකකට හරි ඊළඟට අලුත් රෝලකට යනවා අලුත් රෝලෙන් ලියනවා මොකද්ද වීණා වාදනයේ මිහිරි බව කියා පෑමට සුරංගන රැඟුම හරි යොදා ගැනීම සුරංගන රැඟුම් වර්ණනය යොදා ගැනීම නිසා ගුත්තිල කාව්‍යය වඩාත් රසවත් වී ඇත නැත්නම් කතු හිමියන්ගේ කුසලතාව නිසා ගුත්තිල කාව්‍යය වඩාත් රසවත් වෙනවා එහෙම නැත්නම් වීණා වාදනයේ මිහිරි බව ඉස්මතු වෙනවා හරි මං කියන්න ලියන්නකො මෙහෙම කෙටි රූලකින් පටන් ගන්නකො කෙටි රූලක් කියන්නේ රූලක් අතාරින්නේ නැහැ රූලේ කාලක් ඉර තියලා පටන් ගන්නකො වීණා වාදනයේ ප්‍රශ්නේ දිහාත් බලන්න වීණා වාදනයේ මිහිරි බව කියා පෑමට වීණා වාදනයේ මිහිරි බව කියා පෑමට සුරංගන රැඟුම යොදා ගැනීම කතු හිමියන්ගේ කුසලතාව ප්‍රකට කරවයි කතු හිමියන්ගේ කුසලතාව ඔප්නැංවීමට හේතු වී ඇත කතු හිමියන්ගේ කුසලතාව ඉස්මතු කිරීමට හේතු වී ඇත ඔන්න නිකන් තවත් ලියන්න ඒ බව මතු දැක්වෙන නිදසුන් ආශ්‍රයෙන් පැහැදිලි වේ පෙන්වා දිය හැකිය ඒ බව මතු දැක්වෙන කරුණු ඇසුරෙන් තහවුරු කර පෙන්වා දිය හැකිය පෙන්වා දෙමුකෝ ඔයා කියන්න මෙහෙම හරි සක්‍රයාගේ උපදේශ පරිදි ගුත්තිල ඇදුරුතුමා ගුලි අහසට දැමූ නිසා සතුට ඇති කරවන දිව්‍යාංගනාවෝ 900ක් බැහැලා නටන්න පටන් ගන්නවා. හරි. ගුත්තිල ඇදුරුතුමා සක්‍රයාගේ උපදේශ පරිදි ගුලි අහසට දානවා. සතුට ඇති කරවන දිව්‍යාංගනාවෝ 900ක් බැහැලා නටන්න පටන් ගන්නවා. හරි. මොකද්ද කවිය? පාට්ටන් සුරිඳු දුන්නු උපදෙස් සිහි කොට ඊටාන් බෙලෙන් දැමුවෙන් ගුලි අහසට තූටාන් වඩන සුර අඟනෝ බැස සිට පාට්ටන් ගත්තු 900ක් නැටුමට නටන්න පටන් ගන්නවා. අතීතයේදී සක්‍රයා දීපු උපදෙස් සිහි කරලා අදිෂ්ඨාන බලෙන් ගුලි අහසට දාපු හින්දා සතුට ඇති කරවන දිව්‍යාංගනාවෝ 900ක් බැහැලා ඉඳගෙන නටන්න පටන් ගත්තා. පටන් ඊටන් තුට්ටම් පටන් දඩම් බඩම් ගාලා මොන් බැහැලා ඇවිත් නැටුම පටන් ගත්තත් එක්ක ඇතිවෙච්ච කලබලය ධනිත කරන මේ මොන ප්‍රාසයද? අනුප්‍රාසය. ශබ්ද රසය එක්කම ඇවෙනවා.
මහ විශාල කලබලයක් මනුෂ්‍ය රාජ සභාවේ වෙනවා. හරි ළමයි ඇයි ඔය ගුලි සක්‍රයනේ කිව්වේ ගුත්තිලට ඔයා යන්න තරගෙට ගිහිල්ලා වීණාව වාදනය කරන්න මම සිග්නල් එක දෙන්නම් තත් කඩන්න තත් කඩන්න තත් නැති වීණාවෙන් තමා මෙච්චර වෙලා ඔය වැඩ ටික උනේ එහෙම කඩලා ඉවර වෙලා මෙන්න මේ ගුලි තුන අරගෙන යන්න ගිහිල්ලා ඔයා වීණාව වාදනය කරමින් ඉන්න අතරේ එකපාර මේ ගුලි අහසට විසි කරන්න මතක තියාගන්න මේවා චුට්ටක් ඔය කොහේ හරි තැනක හංගන් යන්න පුළුවන් ගුලි චූටි ඒවා මේවා සමපෝෂ අග්ගලා තරම්වත් ලොකු නෑ පුතේ හුණු විජ්ජක් හරි චූටි එකක් පොඩි ඒවා පොඩි ගුලි නැතුව මේ වොලිබෝල ෆුට්බෝල වගේ ඒවා උඩ දැම්මේ නෑ මෙතන ගුත්තිල පිස්සු දනේ ඇයි ගුලිය අහසට දැම්මේ ගුලිය අහසට දාන්න නැතුව ඉතින් දිව්‍යාංගනාවන්ගේ WhatsApp group එකට දාන්න මැසේජ් එකක් දැන් ඇවිල්ලා නටහන් කියලා ඒ ගුලි වලින් තමයි සිග්නල් එක දුන්නේ දැන් එන්න කෝල් කරපු විදිය දිව්‍යාංගනාවන්ට ඒවා මේ සක්‍රයම දීපු ගුලි ඈ මතක තියාගන්න ඒ ගුලි මේ ගුත්තිල පාවිච්චි කරේ එහෙම නෑ ශරීරගත කළේ නෑ ඒවා කෑවේ නෑ බිව්වේ එහෙම නෑ පැහැදිලිද ඒකෙන් මේ අමුතු එනර්ජි එකක් ගුත්තිලට ආව නෙවෙයි ඒකෙන් මේ වැඩේ චමත්කාරය ඔප්නංවන්න මේවා විසි කරා විසි කළාම නැතු දිව්‍යාංගනාවට මිස් කෝල් ගහන්න එන්න ඇවිල්ලා නටන්න කියන්න දිව්‍යාංගනාවගේ WhatsApp group එක තිබ්බ දැම්මා එන්න කියලා එහෙම කරන්න බෑනේ දිව්‍යාංගනාව කැඳවන සිග්නල් එක මම නිකන් කිව්වේ හරි ඔව් ඔන්න දැන් එනවා බැහැලා ඇවිල්ලා නටනවා එතන ඉඳලානේ වැඩේ යන්නේ ලස්සනට යන්නේ හරි ළඟවා උනුනට කරවාදය නවරදවා වීණා පදවාදය රංග අඟවා සුරන රංගන රංග බේදය සිද්ධ කරවා රජ සභය පබෝදය ළඟවා නොවරදවා සිද්ධ කරවා නනන නානා දිව්‍යාංගනාව වේගවත් විදිහට නර්තනයට ප්‍රවේශ වුණා. මේ ගොල්ලෝ ළමයි කලින් රිහර්සල් කරලා නෙවෙයි. හරි වීණා තාලය වරද්දන්න නැතුව නටන්න පටන් ගත්තා. ළඟවා නොවරදවා සිද්ධ කරවා නනන නානා ඒගොල්ලෝ නර්තනය පටන් ගත්ත වේගවත් විලාසේ. හරි මේ බලන්න ළඟවා උනුනට කරවාදය ළඟවා උනුනට කරවාදය නොවරදවා වීණා පදවාදය හරි සෙද කරවා රඟ අඟවා සුරණ රංගන රංග බේදය රංග අඟවා ඕම් බලාගන්න අපේ නැටුම් මෙන්න මේමයි රංග අඟවා සුරණ රංගන රංග බේදය සෙද්ද කරවා රජ සභය පබෝදය මේ තියෙන්නේ තාලේ මේ තියෙන්නේ වේග රිද්මය මේ බැහැලා ආවා අපි දන්නවා මේ වෙනකොට ගුත්තිලගේ වීණානාදේ තිබ්බේ හයි පිච් 6-8 බීට් ගෙව්වේ මේ ස්ලෝ නෑ මේ අන්තිම වෙලාව උච්චතම අවස්ථාව ඒකට ගැලපෙන්න නටන්න එපා ඉතින් හරි ළඟවා නොවරදවා රංග අඟවා සෙද කරවා නනන නනා ඇවිල්ලා නැටුවා හරි ඊළඟට ඒ කොහොමද නැටුවේ කොහොමද යට්ටැසින් ලන බැල්මෙන් සුර විලසී වෙසෙසින් දන මනමත් කර එකසී අහසින් බැස රංග ගත් රංග කෙලෙසී දේශීමෙන් විය විදුලිය සිය දහසී හරි යටසින් වෙසසින් අහසින් දිසිමෙන් වේගවත් නර්තන ඉරියව්ව වේගෙන් නැටුවා චවයෙන් නැටුවා වේගෙන් නැටුවා හරි ඊළඟට දෙමුතු යසස්වන් කුසුම සරාගේ දෙමුතු යසස්වන් කුසුම සරාගේ නුමුතු සුවඳ මල් පැළඳ සරාගේ දක්කිතු රංගන සුරංගන රංගලාගේ උම්මතු නොවේද කෙලෙසක සිත කාගේ උම්මතු නොවේද කෙලෙසක සිත කාගේ දෙමුතු නොමුතු දක්කිතු උමතු දෙමුතු නොමුතු දක්කිතු උමතු දෙමුතු නොමුතු දක්කිතු උමතු සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝ නැටුවා වේග රිද්මය ඊට පස්සේ තමයි අන්න ආයේ රිද්මය වෙනස් වෙනවා 900ක් දිව්‍යාංගනාව අපි දැකලා නැහැ ජීවිතේට 900ක් එක තැන නටනවා මේ 900 කොයි අතට පේලි ගැස්සුවත් හරි දිගයි දැන් මෙතනින් පස්සේ ඒගොල්ලන්ගේ රිද්මය වෙනස් කරනවා වෙනස් කරලා ඉස්සරහට පිටිපස්සට දකුණට වමට නැමි ඇඹරි තාලෙට නැටුවනේ මාර නැටිල්ලක් හරි ඒකනේ කියන්නේ අර දිග කවි දෙකෙන් හරි
රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා. දැන් අර වේග රිද්මේ නෙවෙයි. එකපාරටම රිද්මේ වෙනස් වෙනවා. රූ රැසේ අඳිනා ලෙසේ රූප රාශියක් අඳිනවා වගේ. හරි අත් ලෙල දිදී විදුලිය පබා රන් රසේ එක් වන ලෙසේ වෙන නාද නූපා තබ තබා කම්පසේ දෙන සරලසේ දෙස බල බලා නෙතගින් සබා මම් කෙසේ පවසම් එසේ වර සුර ලඳුන් දුන් රඟ සොබා තාලට. හරි ඔය කවි දෙක වගේ කවි 5ක් 6ක් බුද්ධිල කාව්‍යයේ තියෙනවා. මේක තමයිලු සිංහල පද්‍ය සාහිත්‍යයේ දියුණුම අවස්ථාව. සිංහල කවිය මීට වඩා දියුණු වෙන්න තැනක් නැහැ. උච්චතම අවස්ථාව, ක්ලයිමැක්ස් එක, පරිපාකය, කූට ප්‍රාප්තිය, උච්චතම අවස්ථාව. හරි නැටුවා. පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරලස ගොතා. ඔය 33 කවියේ තියෙන්නේ රූරැසේ කවියෙන් කියන්නේ දිව්‍යාංගනාවන්ගේ නර්තන ඉරියව්. නටපු හැටි. 34න් කියන්නේ ඩාන්සින් කොස්ටියුම් එක. පුන් මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරලස ගොතා. කොණ්ඩ සරසිල්ල. හරි කොණ්ඩේ කොහමද සරසගත්තේ? මදාරා මල් දිව්‍ය ලෝකෙ පිපෙන මල්. ඊළඟට දෙවෙනි පදේ මන්මදා කිතුලිය ලෙසින් උරතුර සරාදිලි මුතුලතා. පපු ආවරණේ টොප් එක. මෙහි මොනවද තිබ්බේ? මුතුවැල් එච්චරයි. ඊළඟට මන් නදාවන මිනිමෙවුල් නද වෙන නදින්නෙක් කොට ඉතා. ඒ ගැන නම් පහුගිය ටිකේ ගොඩක් කතා කරා මං. ඉනෙන් පහල ඇඳුම මණිමේකලාව. උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපක් කවරෙක් පතා. සක්‍රය විඳින සැපතවත් කවුද ප්‍රාර්ථනා කරන්න කියලා අහනවා. මේ කියන්නේ ඇත්තටම දිව්‍යාංගනාවෝ බෑලා ඇවිල්ලා නැටුවා කියන එකට වඩා දිව්‍යාංගනාවෝ පවා නටවන තරමට ගුත්තිලගේ වීණානාදෙ මෙහෙරි. ඒකනේ කියාගන්න ඕනේ. ඒක තමයි කියාගන්න ඕනේ. හරි. ඒකනේ කියාගන්න ඕනේ. ඔතන හොඳම උපමාව රන් රසයේ එක්වන ලෙසේ දුර්ලභ වටිනා එකතුවක්. අපි දෙන්නෙක්ගේ එකතුව ගැන කියද්දී අපි පාවිච්චියට ගන්න දේවල් තියෙනවනේ. මොනවාද? අපි කියනවා අඹයි ලුණුයි වගේ. අඹවල තියෙන ඇඹුල ලුණු වලින් කැපිලා යනවා. කැලි වෙලා යනවා. අඹයි ලුණුයි වගේ. ඒ දෙන්න කිරි පැණි වාගේ. කිරිවල සුදු ගතියයි පැණිවල කළු පාටයි එකට තැලි වුණාම අර කිරිවල තියෙන අමියාව පැණිවලින් නැති වෙලා කැළතෙනවනේ. වතුරයි තෙලුයි කලවම් වෙන්නේ නැති වුණාට කිරි පැණි කලවම් වෙනවා. පිටින් ලස්සනයි ඇතුලෙන් බැඳීම සහ ඒ බැඳීම නිසා රස වැඩි වෙනවා. කිරි පැණි වාගේ. චාඩියට මූඩිය වාගේ. කොහොඹ ගහට කරවිල වැල ගියා වගේ. නරක දෙන්නේගේ එකතුව. එන රයිගමේ ගම්පලයි වගේ. අඹුඩේ පුකයි වාගේ කියනවා ගමේ මිනිස්සු. අප්පා එහෙමද දැන් රණ්ඩු වෙලාද? දැන් තරහ දෙන්න. යකෝ හිටියේ අඹුඩේ පුකයි වාගේනේ. තද වැඳීමක්. මාර වැඳීමක් අන්‍යෝන්‍යව දැඩි වැඳීමක්. එහෙම එකක් දාන්න වැත්තෑවේ ආමුදුරෝ වීණානාදෙට දිව්‍යාංගනාව නටපු එකට. ඔය මං කියපු ඒවා දාන්න පුළුවන් දෙකක්වත්. දාන උපමාව බලන්නකෝ. රන් රසේ එක්වන ලෙසේ. රන් රත්තරන්. රසේ රසදිය. හරි. රත්තරනුයි රසදිය එකතු වෙනවද? ඔව්. රත්තරන් ලෝහයක් වටිනාම ලෝහයක් මලින වීම අඩුයි. දිස්නේ දෙනවා. ආභරණ හදන්න ගන්න පුළුවන් ගොඩක් වටිනවා. රසදිය ඝනත්වයෙන් වැඩිම ද්‍රවය ද්‍රව තත්වයේ පවතින ලෝහයක්. ලෝහ ගුණක් තියෙනවා ද්‍රව ගතිත් තියෙනවා. මේ බෝතලයට වතුර පුරවලා බර කිරුවාම කිලෝ 1යි නම් රසදිය පුරවලා බර කරපුවාම කිලෝ 13ක් එනවා. වතුර වගේ 13 ගුණයක් රසදිය බරයි. පිටින් ලස්සනයි. රසදිය ගලන්නේ බිම වැන්නාම බෝල හැදෙනවා. වහාක් වේදාගෙන යන්න පුළුවන්. කිසිම පෘෂ්ඨයක් මත නොපැතිරෙන රසදිය පැතිරෙන එකම පෘෂ්ඨය රත්තරන්. විතරකුත් නෙමෙයි දෙන්න ප්‍රතික්‍රියා කරලා දෘಢ සංයෝගයක් හදනවා මර්කරි ගෝල්ඩ්. දැන් බලන්නකෝ. ලෝක දෙකක අන්ත දෙකක කිසිසේත් එකතු වේයයි සිටිය නොහැකි දෙන්නෙක් එකතු වුණා. මනුෂ්‍ය ලෝකේ වීණානාදයකට ඩාන්ස් එක දිව්‍ය ලෝකේ. උපමාව ඇත්තේ ආමතුරු රසායන විද්‍යාව කෙමිස්ට්‍රි දැනගෙන ඉඳලා තියෙනවා මේක ලියද්දි. ඒක ඉතින් වටිනාකම බාහිර අලංකාරය අභ්‍යන්තර තද බව සියල් මනාව කැළතුණු බව ඔක්කොම
හරි නියමයි. ඒක දාලා ඔයා ලස්සනට කියනවා. හරි. එතකොට ඔන්න ඒ ටික ඉවරයි. අවට රැස් වූවන්ගේ ස්වභාවය. මේ අනුව වීණා දැන් මේවා ධර්ම මේවා වැත්තෑව යාමතුරු දැක්කද කියන්නකෝ. ඔය දිග කවි දෙක 33යි 34යි කවි ඉවර වෙන පද දෙක බලන්න. හරිද? මම් කෙසේ පවසම් මෙසේ වරසුර ලඳුන් දුන් රඟ සොබා. මම කොහොමද කියන්නේ? මට කියා ගන්න බෑ. මට වචන මදි. ඒ තරම්. 34 ඉවර වෙනකොට කියනවා උන් එදා දුන් රඟ දුටොත් ඔවුන් එදා නටපු නැටුම දැක්කනම් එහෙම සක්‍රය විඳින සැපවත් කවුරුවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කියන්නේ මිහි පිටට දිව්‍ය ලෝකේ මිහි පිටට ගෙනහලා. සක්‍රයත් ඉතින් බලන්නේ ඕවනේ ඔය නැටුම්මනේ. 아무තු දෙයක් මෙතන වෙන්නේ නැහැ. සක්‍රය විඳින සැපවත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ කවුරුවත්. ඒ තරම්. කියන වචන වලින් කියා ගන්න බැරි තරම් වැඩේ ලස්සනයි කියන එක. ඊළඟට හරි මේ අනුව පැහැදිලි වෙනවා කියලා පළවෙනි කෑල්ල සුරංගන රැඟුම ඉවර කරනවා. අංක 2 අවට රැස් වූවන්ගේ ස්වභාවය. ළමයි ඔය අවට රැස් වූවන්ගේ ස්වභාවය විස්තර කිරීම කියන එක විවිධ විදියට අහන්න පුළුවන්. පාරිසරික විපර්යාස. පාරිසරිකව මැවුණු චමත්කාරය. හරිද? පාරිසරික චමත්කාරය කියලා ඇහුවත් මේක. හරිද? අසන්නන්ගේ ප්‍රතිචාර කියලා ඇහුවත් මේක. අසන්නන්ගේ ප්‍රතිචාර කියලා ඇහුවත් මේක. හරි? මිනිස්සු දෙවියෝ සත්ව සමූහයාගේ ප්‍රතිචාර කියලා ඇහුවත් මේක. හරිද? තමාට තමා අමතක වන තරමට කියලා ඇහුවත් ඒත් මේක. හරිද? අතිශයෝක්ති අලංකාරයත් මේ හරිය තියෙනවා. ඇත්තටම පුතේ මෙතෙන්දී ඕන වුණේ මොකද්ද? මෙතෙන්දී ඕන වෙන්නේ හොඳට ඒක මතක තියාගෙන ලියන්න. හරිද? මේ නගර කාන්තාවෝ අතින් දරුවෝ බිම වැන්න කියන්න නෙවෙයි. රජුගේ ආරක්ෂකය අතින් ආයුධ ගිලිහුණා වැන්න කියන එක කියන්න නෙවෙයි. ඒක නෙමෙයි ඕනේ. එහෙම දේවල් වෙන තරමට වීණානාද මිහිරි. දැන් අපි කියන්නේ මම කියනවා පන්තියේ උගන්වනකොට තිබ්බේ අල්පෙනිත්තක් බිම වැටෙනකොට ඇහෙන තරම් නිශ්ශබ්දතාවක්. බොරුනේ පුතා. ඔය අපේ පන්තියක පිටිපස්සේ අල්පෙනිත්තක් නෙමෙයි යකඩ ඉන්නක් බිම වැන්නත් ඇහෙන්නේ නැහැ සමහරවිට. හරිද? එහෙම කියන්නේ මට කියන්න ඕනේ අල්පෙනිති වැටෙනවා කියලා නෙමෙයිනේ මට කියන්න ඕනේ. මට කියන්න ඕනේ ඒ තරම් අවධානයෙන් ඉන්නවා නිශ්ශබ්දයි කියලා. අන් ඒ වගේ වීණානාදය ඒ තරම් මේරී කියලා කියා ගන්නයි ඕනේ. හරි. දැන් 14 වෙනි කවියෙන් කියනවා වීණානාදේ පැතිරුණා. හරි. සිය ගුණයෙන් වෙන නද නික්මුණා කියලා කියනවා. 15 වෙන් කියන්නේ කවුරු ගැනද? ඇත්සේනාව ගැන. හරි. ඇත්සේනාව. රජුගේ චතුරංගනී සේනාව හිටපු ඇත්තු. මුන් මද කිපිච්ච ඇත්තු. හරි. එතකොට ඒගොල්ලන්ගේ ඡණ්ඩ ප්‍රචණ්ඩ බිහිසුණු බව නොසන්සුන් ගතිය වැඩි. නොසන්සුන් ගතිය වැඩි. එතකොට ඒ අය හිටියලු ඇත්තු වගේ නෙවෙයි අඳින ලද චිත්‍රවල ඇත්තු වගේ. ඊළඟට 16න් කියන්නේ අශ්වසේනාව ගැන. 16 වෙනි කවිය අශ්වසේනාව. කංකලු වෙන නද ඇසුමෙහි ලොබිනේ. අශ්වසේනාව. අශ්වයින්ගේ බෙල්ලේ ගෙජ්ජි බැඳලා තිබ්බා. පොඩි චලනයකට පවා ලොකු හඬක් එනවා රන් රසු දැල් වලින්. බෙල්ල හැම වෙලේම හොල්ලනවා අස්සයෝ. නාදේ වැඩි. චූට්ටක් හරි හෙල්ලුනොත් මුන් දන්නවා ගෙජ්ජි සද්ද මිසක් වීණා නාදේ අහන්න වෙන්නේ නැහැ කියලා. හෙල්ලෙන්නේ නැතුව හිටියා. අඹන ලද රූප වගේ. හරි. නිති නිරිඳුගේ රැකවලේ ඉනියුත්තෝ රජුගේ ආරක්ෂකයින් රජුගේ ආරක්ෂාවට දාන්නේ සුපිරිම සෙබළු සීනිය සෙබළු තරු ගහපු අය ආධුනිකයෝ දාන්නේ ඒගොල්ලෝ අතේ ආයුධය තියෙනවා. ඒවා ගිලිහිලා වැටෙනව දන්නේ නැහැ. ගිනියවි නෙමෙයි අවි ගිලිහිලා වැටෙනවා ඒගොල්ලෝ දන්නේ නැහැ. හරි අවධානය වෙනස් වෙනවා. 18 මනමත් කරවන දනමුළු දෙරනා නගර කාන්තාව අතෙන් දරුවෝ වැන්නා ඒගොල්ලෝ දන්නේ තමාට තමාමතක වුණා. 19 මාළු රංචු හරි පන්සිලු වීණා නද පසු බැස්සු. හරි 20 වරවෙන නද අසමින් සිත සතුසිනි කුරුල්ලෝ. නගරේ අහස වසාගෙන පියාඹන් නැතුව පියාපත් විහිදුවගෙන හිටියලු. පිස්සුදානේ එහෙම ඉන්නවද? එහෙම ඉන්න පුළුවන් වැටෙනවා ඩොක් ගාලා. හරි. ඔන්න ඔය ටික. මේ කතා කරපු ਵਿਚාර දෙක ඇතුලේ තව ගොඩක් තියෙනවා. දැන් මේ අනුව පැහැදිලි කියලා මේක ඉවර කරනවා මම නිකන් කියන්නේ.
හරි. අර 29 සිට 34 දක්වා ඕනෑම කවියක අර්ථ ධන ශබ්ද රස තියෙනවා. හරි. සුරංගන රැඟුමි. හරිද? ඊළඟට 31 ඉඳන් 34 දක්වා ඕනෑම කවියක උපමා තියෙනවා. දැන් රූ රසයකේ එමනම් උපමා තුනක් තියෙනවා. උපමා තුනක් තියෙනවා. හරිද? ඔව්. ඒ වගේ දැන් ඒවටත් උදාහරණ මේක හරහා හම්බ වෙනවා. හරි. ඔයාට පුළුවන්. ලියලා දාන්න. හරි. පාඩම් දෙකක් නිකන් අවුස්සලා දැම්මා වගේ එකක්. ඒ වගේම තමයි මේක කියාගෙන යනකොට ඔයාට යකෝ මේවා අපිට අහුවෙලා නෑ වගේ දැනෙනවා නම්. හරි. අන්න ටිකක් වැඩිපුර මහන්සි වෙන්න ඕන තැන. ඊළඟ එක තමයි මේවා ලියනකොට නිකන් ඇපෙන් බේරෙන්න ලියන්න එපා. හදිස්සි නෑ. හොයන්න. කාලය ගැන හිතන්නේ නැතුව පාඩම බලන්න. පාඩම බලන්න. අච්චුපොත සාහිත්‍ය සංග්‍රහය කියවන්න. විචාර පොත් බලන්න. තව තමත් අධ්‍යයනය කරලා හොඳම එකක් ලියන්න. හොඳම එකක් ලියන්න. දැන් ඔයා මෙච්චර කල් පුරුදු වෙලා තියෙන්නේ මේක නිකන් ගසා බසා දාන්නනේ. එහෙම එපා. ස්ටඩි එකේ ඉන්න. හරි. දැන් අම්මලා ඔයාට පාඩම් කරන්න කියද්දි අම්මා ඉන්නකො මම බලා ගන්නම්කෝ ඒක කියලා ඒ වැඩේ හරියන්නේ නැහනේ පුතා. අම්මා ඉන්නකො කියලා අම්මට බයටනේ අම්මා ඒක කියන්නේ. එයාගේ පීඩනේනේ ඒ කියන්නේ. ඉතින් ඔයා ගිහිල්ලා ආශ්චර්ය පහල කරන්නද විභාගෙදී එක පාඩම. කලින් ප්‍රැක්ටිස් කරන්න නැතුව ගිහිල්ලා. හරි? නිසා අපි දන්නවා පේපර් එක හැදෙන හැටි, අපි දන්නවා කාලය, අපි දන්නවා අහන පාඩම්. එහෙනම් අපි ඒකට ලෑස්ති වෙලා යන්න ඕන. හොඳටම මහන්සි වෙන්න. ඉතින් ඒකෙදි කිසි ගැටලුවක් නැහැ. අපි මේ දවස් දෙකේ කළේ ටිකක් අඳුනන්නේ නැති අයට අඳුන්වා දීමේ වැඩසටහනක්. සමහර විට ඔයා මේ කරුණු දැනගෙන හිටියේ නැහැ. මේක හරියටම අහුවෙලා නැහැ වගේ. දැන් මට ගොඩාක් ගිය සතියේ මේ අපි පන්තිය කරාට පස්සේ මට මැසේජ් ඇවිල්ලා තිබ්බා. අපි දැකලාම තිබ්බේ නැහැ. සර් අපි දැකලා තිබ්බේ නැහැ. කවුද මන්ද මට කවිත් ලියලා එවලා තිබ්බා. මේ මහා බ්‍රහ්මයාද මොකಾದ මන්ද කියලාත් මට කියලා තිබ්බා. ඉතින් ඒ කියන්නේ හොඳයිනේ. දැකපු නැති අය දකින්නවනේ. ඒගොල්ලෝ ඉගෙන ගන්න දැන් ආසයි කියන එකනේ. ඔය ආසාවෙන් දිගටම යන්. ඔව්. දැන් අපේ අර කොණ්ඩාරස තහුනේ ගැම්ම ගැන කතා කරනවා. මේක ඇවිල්ලා සියනෑවේ බස්නායකර ගැම්ම. ඉතින් අපිටත් ගැම්මවල තියෙනවා. අපි එක එක ගැම්මවල හදාගන්න. හරි? අපිට ඒ ගැම්මක් නැද්ද? හරි? අපේ ඇම්මත් එක්ක ගැම්ම එකතු වෙලා දකුණ කැලේ. හරි? අපි වැඩ කරමු ඈ. අපි වැඩ කරමු. සමහන්සියමු එකතු වෙන්න. දැන් එතකොට ලබන මාසේ ඉඳලා මේ වැඩේට එකතු වෙන්න පුළුවන් ඔයාට. ඔයා මේ වැඩේට මහන්සිලා යන්න. මම ආයෙත් කියනවා පුතා මේක මේ පොඩි සීනි බෝල ටිකකට සීමා වෙන්න එපා. දැන් ඔය මේ එක කියන්නේ ගුත්තිලේ කවි 17කින් ඕන ਵਿਚාරයක් ලියන්න පුළුවන් වගේ මේ නිකන් කොබ්බ කතාවලට අහු වෙන්න එපා. හරි? ඒවට ලඝු වෙලා මේ එක තැනක කොටු වෙලා චූට්ටක් කරලා ගොඩාක් ලොකු ਵਿਚාරයක් ලියන ලකුණු ගොඩක් ගන්න හිතන්න එපා පුතේ. එහෙම බෑනේ. හරි? දැන් අපි දන්නේ නැති අච්චු පොතේ නැති කොහෙවත් නැති ਵਿਚාර විභාගයට අහලා තියෙනවා. ඒ හින්දා මේක සරලයි කියලා හිතන්නේ නැතුව මේකේ පරාසය හරි විශාලයි කියලා හිතාගෙන හැබැයි මේක හරියට කළොත් අපිට ගොඩ යන්න බැරි කමක් නැහැ කියන තැන ඉඳගෙන වැඩ කරන්න. ඒ වගේම ඔයා කල්පනාවට ගන්න මේ ජීවිතේටම නෙමෙයි සංසාරෙටම සමහරට සිංහල ඉගෙන ගන්න අන්තිම මාස කීපේ. දැන් මේකේ හරියට කරමු වැඩේ. හරියට කරමු. ඒ වෙනුවෙන් අපි කැප වෙන්නම්. හරි? ඒවාවම සජීවී ප්‍රතිචාර දක්වද්දී ඊළඟට යමක් ඉගෙන ගත්තාම ඒක මට රිප්ලයි කරපුවාම ඊළඟට ਵਿਚාර ලියලා එවද්දී දන්නේ නැති ප්‍රශ්න අහද්දී හරි ආසයි හිතෙනවා. සජීවීව ඉන්න සිංහල ඉතින් මම බලා ගන්න. හැබැයි ඉතින් ඔයාගේ කොටස බලන්න ඕනේ. වාට යම් කොටසක් කරන්න කිව්වම ඒක කරන්න ඕනේ. ඒක කරලා මහන්සිලා අපි වැඩ කරමු. ප්‍රශ්න තියෙනේම අහන්න. හරි? දැන් අපි ව්‍යාකරණ මොකක්වත් කතා කරේ නෑ. පළවෙනි දවසේ පේපර් හැදෙන හැටි අනම්මනම් කතා කරේ. හරි? ප්‍රශ්න පත්‍රය හැදෙන හැටි දේවල් කතා කරේ. ව්‍යාකරණ ටිකට කරන්න ඕන දේ මං කිව්වා හැබැයි ඈ. කරන්න ඕන දේ ගිය සතියේ සැරේ වීඩියෝ එකේ මං කිව්වා. හරි? ඒ වගේම තමයි අලුතෙන්ම ආව කෙනෙක් අලුතෙන්ම මේකත් එක්ක සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් හරි? ඔව්. හරි? අලුතෙන්ම සම්බන්ධ වෙච්ච අය ඉන්නවා නම් ඒ අය මට මැසේජ් දාන්න මේ වැඩේ තේරුණාද නැද්ද කරගෙන යන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වුණාද නැද්ද කියන එක. ඊළඟ එක මතක තියාගන්න පුතා. දැන් අපේ පන්තියක් ගත්තාම පන්තියේ ඩිස්ප්ලේලි 4ක් තියෙනවා නම් ඒ 4න් 3කම ඉන්නේ ගෑනු ළමයි. සමහරවිට 1යි 2යි 3යි තුන්වෙනි එකේ පිටිපස්සයි අනිත් පේලියයි පිරිමි ළමයි. එහෙමනේ. ඒ ගෑනු ළමයි වැඩි, කෙල්ලෝ වැඩි. කොල්ලෝ ටිකයි. ඊළඟට බලන්නකෝ ටෙස්ට් එකක් එහෙම තියලා වැඩි ලකුණු ගත්ත ළමයි
ටික ගත්තාම ගොඩක් වෙලාවට ගෑනු ළමයි. දැන් මේ පාර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙච්චාමත් නේද? ගොඩාක් අර අයිලන්ඩ් රෑන්ක් වලට ගිය අය 10ක් හිටියොත් 10න් 7ක් විතර ගෑනු ළමයි. මාර ප්‍රශ්නයක් වෙනවනේ පුතා. එහෙම වෙන්න දෙන්න බෑ. අර උග්ගසේන වගේ කොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. දැන් නිකන් හිතාම් පුතා උඹේ පවුලේ වැඩිමලා නම් කොල්ලෙක්ට මම මේ කියන්නේ. හරි. දැන් ගෑනු ළමයි අයින් වෙන්න එපා ඉන්න. ආගේ පවුලේ වැඩිමලා. ඊළඟට වාට ඉන්නේ බාල නංගිලා මලිලා ගොඩක්. හරි. අම්මා තාත්තා ඔයාට අවුරුදු 20ක් විතර වෙනකොට ඒගොල්ලන්ට 50ක් 55ක් වෙනවා. ඔයා එපෑ මේ පවුල් බර ඉස්සරහට ගෙනියන්න. දැන් අම්මට තාත්තට අසනීප. ඔයා දන්නේ නැහැ ඔයාට පෙන්වන්නේ නැහැ ඔයාට හොරෙන් බේත් බොනවා. සතියකට දෙකකට සැරයක් ප්‍රෙෂර් බලා ගන්නවා, කොලෙස්ටරෝල් සුගර් බලනවා, බෙහෙත් බොනවා. සමහරලාට ඔයා දන්නේ නැති උනාට මෙහෙම දේවල් වෙනවා. දවසකට බේත් පෙති 3ක් බොන්න කියලා කියපු එකෙන් අම්මා එකක් බීලා පන්ති සල්ලි ඉතුරු කරනවා හොරෙන්. එක බේත් පෙත්ත බොනවා 3ක් බොන්න කියපු එකෙන්. ඒක හරියන වැඩක් නෙමෙයි. එහෙම හරියන්නේ නැහැ 3ක් බොන්න කිව්වම එකක් බීලා හරියන්නේ නැහැ. මොකද එක බේත් පෙත්තක පවර් එක බලය තියෙන කාලයක් තියෙනවා. පැය 6යි, පැය 4යි. එහෙම තියෙනවනේ කාලයක්. ඒකනේ කියන්නේ පැනඩෝල් දෙකක් බීලා ආයෙ පැය 6ක් යනකම් බොන්න එපා කියලා. මොකද පැය 2ක් පැය 6ක් ඒ පැනඩෝල් දෙක ඇක්ටිව්. ඉතින් අම්මා දවසට 3ක් බොන්න කියපු පෙති වලින් එකක් බීලා දෙකක් ඉතුරු කරනවා. සල්ලි ඉතුරු කරනවා. මොකටද? ඔයාගේ පන්ති සල්ලි ගෙවන්න. අපි දන්නවනේ ඒවා. අපි දන්නවනේ ඒවා. හරි. මාසෙකට බේත් ලියලා දුන්නාම ડોක්ටර් දවස් 3ට 4ට අරන් යනවනේ පුතා. ෆාමසි වල අපි දැකලා තියෙනවනේ. ඒ ඔයා හින්දානේ. ඔල්ලෝ ඔබට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. ගෙදර ඉන්නේ බාල නංගිලා මල්ලියට එකක් නම්. හරි. ඒ හැමෝගෙම අනාගතේ ගොඩනගන්න. හරි. අම්මා තාත්තා වයසට ගිහිල්ලා ඒගොල්ලෝ එක මට්ටමකදී අබල දුබල වෙලා නිෂ්ක්‍රීය වෙලා ගියාම ඔයා ඕනේ. හරි. පෞල් බර කරට ගන්න. අර ගොල්ලන්ගේ යුතුයකම් ඉටු කරන්න ආවාහ විවාහ කටයුතු පවා කරලා දෙන වැඩ ටික බලන්න. අධ්‍යාපනය මේ හැම දෙයකටම. ඔයා ඒ හින්දා ඉගෙන ගන්න ඕන. හරි. ඔයානේ මේ පෞල් බර කරට අරගෙන වැඩ කරන. දැන් ඔයාගේ පවුලේ තව උදාහරණ බලන්නකෝ. හරි. වැඩිමලාට තියෙන වගකීම් ටික. සපුතේ ඔයා තමයි ඉගෙන ගන්න ඕනේ. අනිත් අය ඉගෙන ගන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ඔයා තමයි ඉගෙන ගන්න ඕනේ. ඔයාට මාර වගකීම් ටිකක්. ඔයා කැමති වුණත් අකමැති වුණත් මේ යථාර්ථය පිළිගන්න. තව අවුරුදු 2යි ඉස්කෝලේ යන්න. ඒ ලෙවල් දෙවෙනි අවුරුද්ද යන්නේ නැහැ නේ පුතා. නේද? පළවෙනි අවුරුද්ද විතරනේ යන්නේ. ඔය සුදු පාට යුනිෆෝම් එක ගැලවෙනවනේ. ඊට පස්සේ ඔයා යැපෙන්නෙක් නෙමෙයි උපයන්නෙක් වෙන්න ඕනේ. කොහොමද උපයන්නේ? මජන් කඩලාද? පොල් කඩලාද? හරි? පෙට්‍රල් ගහලාද? හිඟා කාලාද? එහෙම නැත්නම් ඉගෙනගෙන තැනකට ගිහිල්ලාද? ඒ ගැම්ම ගන්න, ඒ අදිෂ්ඨානේ ගන්න, නිදිමත කම්මැලිකම බඩගින්න පොන්චි ඔළුවේ කැක්කුමක් හැම වෙලේම එනවා. ඒව හැටි ඒවට ඉඩ දුන්නොත් ඔයත් සාමාන්‍ය කෙනෙක් වෙනවා. සාමාන්‍ය කෙනෙක් වෙලා මේ වැඩේ කරන්න බෑ පුතා. හරි අසීමිතව කැපකිරීම කරන්න. අසීමිතව කැපකිරීම කරන්න. ලොකු පීඩනයක් ගන්නෙ නැතුව ලොකු වැඩ ගොඩක් කරන්න. මහන්සිලා වැඩ කරන්න. ඒකට ඔයාගේ මේ හම්බෙලා තියෙන ගුරුවරු ටික අපි පාවිච්චිට ගන්න. වද දෙන්න අවුලක් නැහැ. හරි. එහෙනම් ජය වේවා සුබ රාත්‍රියක්.